හරි. එතකොට දැන් මේකේ සාමාන්‍ය බිස්නස් ඉන්කම් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික ආදායම. බිස්නස් එක ඉන්කම් එක ව්‍යාපාරික ආදායම. එතකොට මොකක්ද මේ ටැක්ස් එකක් එක්කන් තියෙන සම්බන්ධතාවය මේ බිස්නස් ඉන්කම් ව්‍යාපාරික ආදායම කොහොමද මේ ටැක්ස් එකට සම්බන්ධ වෙන්නේ කියලා තමයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. දැන් එතකොට ඔයාලා දන්නවා A level වලත් කරා සාමාන්‍ය ඔයාලා ෆයිනෑන්ෂියල් account වලත් කරනවා මොකක්ද? ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් හදනවනේ. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශ හදද්දී ඔයාලා හදනවා ආදායම් ප්‍රකාශය කියලා එකක්. හරි. ඒ කියන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් කියලා එකක් හදනවා. එතකොට ඔයාලට ඒකේ එනවා ලාභයක්. ඒ කියන්නේ ඉන්කම් එකක් ලාභයක් එනවා. ආදායමක් නෙමෙයි ප්‍රොෆිට් එකක් එනවා අවසානට නෙට් ප්‍රොෆිට් කියලා ගන්න අපි. ප්‍රොෆිට් එකක් එනවා. හරි. ඒ ප්‍රොෆිට් එක එද්දී අපි සාමාන්‍ය ඒ ප්‍රොෆිට් එක දාන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ යටමනේ. එතකොට ඒ යට දාන ප්‍රොෆිට් එකේ උඩ ගොඩාක් ඒවා අඩු වෙලා තමයි ප්‍රොෆිට් එක හැදෙන්නේ. කියන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මොනවා හරි විකුණනවා නම් ඒ වික්ක බාණ්ඩවා හිතන්න සබන් කියලා. සබන් කැට විකුණපු ආදායම අන්නේ විකුණුම් වලින් ගොඩාක් වියදම් අඩු වෙලා තමයි මොකක් හැදෙන්නේද? ප්‍රොෆිට් එක හැදෙන්නේ. හරි. ප්‍රොෆිට් එක කියන එක හැදෙන්නේ මේ විකුණුම් වලින් ගොඩාක් වියදම් අඩු වෙලා. එතකොට මෙන්න මේ සාමාන්‍ය ව්‍යාපාර හිතනවා ළමයි. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක් හිතනවා. අඩේ අපේ ඉන්කම් එක මෙච්චර දැන් ඔයා හිතන්න මෙහෙම. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙහෙම හිතන්නකෝ. මම නිකන් මේ සිංහලෙන් චුට්ටක් කියලා දීලා ඊට පස්සේ මම පාඩමට යනවා. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. ව්‍යාපාරයක සාමාන්‍ය ලාභයේ ලක්ෂයක් තියෙනවා කියලා හිතන්න. ලක්ෂයක් තියෙනවා. ව්‍යාපාරයක සාමාන්‍ය ලාභයේ ලක්ෂයක් තියෙනවා. ප්‍රොෆිට් එක කියන්නේ ඔයාලගේ ආදායම් ප්‍රකාශයට අනුව ප්‍රොෆිට් එක තියෙනවා ලක්ෂයක්. හරිද? එතකොට මේ ව්‍යාපාර ආයතනයේ අයිතිකාරයා බලන්නේ මේ ලක්ෂයටම මේ බදු ගෙවන්න කැමති නෑ මිනිස්සු. ඇත්තටම ව්‍යාපාරයක ලොකු ටැක්ස් එකක් පේනවා කියලා කියන්නේ ඒ අයිතිකාරයා කැමති නෑ මෙච්චර ලක්ෂයටම ටැක්ස් ගෙවන්න. අයිතිකාරයා බලනවා මොකද්ද? මෙන්න මේ දැන් මේ ව්‍යාපාරේ පවතින ලාභයෙන් කීය හරි අඩු කරලා 10,000 20,000 ඔහොම අඩු කරලා 50,000ක් විතර අඩු කරලා ඔන්න ඔය 50,000ට ටැක්ස් ගෙවුවා නම් හොඳයි කියලා හිතනවා. හරි. ඉතින් එහෙම අපිට ව්‍යාපාරිකයට හිතීද මේ අපේ ආදායම අඩු කරගන්න පුළුවන්ද? අන්න ওই ප්‍රශ්නෙට උත්තරය තමයි මෙන්න මේ පාඩම පුරාවටම තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ගිණුම් කරන ලාභය. ඒ කියලා කියන්නේ accounting profit එක. මේ ලක්ෂය කියලා කියන්නේ accounting profit එක. නැත්නම් අපි උඩ කියනවා ගිණුම් කරන ලාභය කියලා කියනවා. ඒ කියන්නේ ගිණුම් කරන්නේ ආදායම් ප්‍රකාශයේ පවතින ලාභය තමයි ඔය accounting profit එක. එතකොට අපේ tax profit එක ඕක නෙමෙයි. taxable profit එක ඕක නෙමෙයි. ඒ කියන්නේ බදු ගෙවිය හැකි ආදායම ඕක නෙමෙයි. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනේ මම කිව්වනේ දැන් සාමාන්‍ය මොකද්ද කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් සාමාන්‍ය මෙන්න මෙහෙම වියදම් අඩු කරන්න පුළුවන් කියලා කිව්වනේ. එහෙම අඩු කරලා ගන්න ප්‍රොෆිට් එක මම කිව්වේ මෙතන 50,000 කියලා එක්සැම්පල් එකක් විදිහට. මෙන්න මේ 50,000ට අපි කියනවා taxable profit. නැත්නම් ඒකට අපි කියනවා බදු ගෙවිය හැකි ආදායම. ඒ කියන්නේ ව්‍යාපාරිකයා කැමති නෑ. ඔහු ලබන සම්පූර්ණ ගිණුම් කරන ලාභයට බදු ගෙවන්න කැමති නෑ. ඒකෙන් කිහිපයක් චුට්ටක් අඩු කරලා තමයි ඌ බදු ගෙවන්න කැමති. හරි. ඒ අඩු කරන්නේ මොනවද? අඩු කරන්න පුළුවන් මොනවද? අඩු කරන්න බැරි මොනවද කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ටැක්ස් එකේ ගණනය කරන ප්‍රොෆිට් එකයි මෙතන ලොකුවට මොළුවට ගන්න ඕන එක දෙයක් තියෙනවා. එක දෙයක් තමයි මොකද්ද? මෙන්න මේ ගිණුම් කරන්නේ ගන්න ලාභේ තියෙන. ඒ කියන්නේ accounting profit එක. ඔයාලගේ A level වල හදන ආදායම් ප්‍රකාශ profit එක තියෙන්නේ. අන්නේ profit එකයි ටැක්ස් වලදී බලන ප්‍රොෆිට් එකයි අතර ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ වෙනසක් තියෙනවා. හරිද? අන්නේ වෙනසට හේතු වෙන්නේ මොනවද කියලා තමයි මේ පාඩම පුරාවටම ඉස්සරහට කතා කරන්නේ. හරි. එතකොට මම පාඩමට දැන් යනවා. බිස්නස් ඉන්කම්. මේකේ තියෙන මොකද්ද? what is the business income? ඒ කියන්නේ මොකක්ද මේ බිස්නස් ඉන්කම් එකක් කියලා කියන්නේ? සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් ඇත්තටම තියරි අහන්නේ නැහැ නේ මේ පාඩමේ. සාමාන්‍ය බිස්නස් ඉන්කම් එකක් කියලා කියන්නේ ව්‍යාපාරයට හම්බෙන ආදායම. හරි. ඕක තමයි බිස්නස් ඉන්කම් එක. එතකොට ඒක සාමාන්‍ය ගත්තොත් එහෙම දැන් මේ බලන්න. එතකොට ළමයි හොඳට මතක තියාගන්න මෙන්න මේ ව්‍යාපාරයයි ව්‍යාපාරික ගන්න ලාභයයි නැත්තම් දැන් මෙහෙම හිතන්නකෝ මම මේ එක්සැම්පල් එකක් දාලා තියෙනවා හොඳට බලන්න මේක. ව්‍යාපාරික ගන්න ලාභයයි මේකයි අතර ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ වැටුපයි අතර ඩිෆරන්ස් එකක් තියෙනවා. මේ බලන්න. කම්පැනි එක වැඩ කරනවා නම් එම්ප්ලොයිමන්ට් ඉන්කම් අපි කලින් පාඩමේ කතා කරේ එම්ප්ලොයිමන්ට් ඉන්කම්. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා හොස්පිටල් එකක වැඩ කරොත් එයා මොකද කරන්නේ? එම්ප්ලොයි කෙනෙක් විදිහට තමයි කරන්නේ. එයා සේවකයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. හරි. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් රෝහලක වැඩ කරොත් එයාට හම්බෙන්නේ ලක්ෂයක හෝ 1,20,000ක වැටුපක්. හරි. ඒ කියන්නේ ලක්ෂයක හරි මොකක් හරි කීයක වැටුපක් හම්බෙන්නේ. හැබැයි එන්නේ ડોක්ටර්ම ඔය මං කියපු ડોක්ටර්ම එයා දාගන්න මොකද්ද? ඩිස්පෙන්සරි එකක්. ඒ කියන්නේ ප්‍රයිවට් ඩිස්පෙන්සරි එකක් දාගන්නවා. එතකොට එයා මේ පෞද්ගලිකව බෙහෙත් දෙන එයාගේම ආයතනයක් නම් ළමයි. එයා වැටුපට මේ වැඩ කරන්නේ ලාභය උදෙසා. හරි. ඒ කියන්නේ එයාගේම මේ
මොකක් හරි ප්‍රයිවට් ඩිස්පෙන්සරි එකක්. يعني එයාගේ ගේ ඉස්සරහ නැත්තම් ටවුන් එකේ එයාගේ එකක බෙහෙත් දුන්නොත් එයා මොකක්ද? එයා අයිති වෙන්නේ බිස්නස් ඉන්කම් එක. මොකද එයා කරන්නේ දැන් බිස්නස් එකක්. එයාගේම ව්‍යාපාරයක් කරන්නේ. හැබැයි ඌ ගිහිල්ලා ඒ ඩොක්ටර්ම ගිහිල්ලා ගවර්න්මන්ට් හොස්පිටල් එක වර්ක් කරොත්, ඒ කියන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එක වැඩ කරොත් ඌට හම්බෙන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම්. ඇයි? ඌ ඇවිල්ලා අන්නේ රෝහලේ සේවකයෙක් විතරයි. ඒතකොට ඕක තමයි ඩිෆරන්ස් එක. ඒතකොට සේවකයා සහ එකම පුද්ගලයා එකම වෙලාවේ සේවකයෙකුත් වෙන්න පුළුවන්. නැත්නම් ඔහු ව්‍යාපාරයක් කරන කෙනෙකුත් වෙන්න පුළුවන්. මේ හොඳම එක්සැම්පල් එක. මොකද්ද? එකම ඩොක්ටර් හොස්පිටල් එකේ වැඩ කරොත් එයා සේවකයෙක්. ඒතකොට එයා අයිති වෙන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් ගමේට. ඒ කියන්නේ එයාගේ ටැක්ස් එක ගන්න කරන්න ඕනේ මෙන්න මේ ඉන්කම් එකට. ඒක අපි කලින් කතා කරා. එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියන එක කලින් කතා කරා. දැන් අපි යන්නේ තුන්වෙනි පාඩම බිස්නස් ඉන්කම්. එතකොට එයාගේ ඩිස්පෙන්සරියක් දාලා එයා ගන්න ලාභේ තියෙනවා නම් ඒකට ටැක්ස් අය කරන එක කතා කරන්නේ අපි බිස්නස් ඉන්කම් එකෙන්. ඒක පැහැදිලිද? කට්ටියට ඒක පැහැදිලිද? මට දාන්න බලන්න පොඩි chat එකක් දාන්න බලන්න පැහැදිලිද කියලා. දැන් මේ එතර තියරි නෑ. තව පිටු මෙච්චරයි තියෙන තියරි. මට කියන්න මම කියපු කතාව පැහැදිලිද? බිස්නස් ඉන්කම් කියන්නේ මොකද්ද? එතකොට බිස්නස් ඉන්කම් එක මේ බිස්නස් එකේ ඉන්කම් එකයි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකයි කොහොමද එකම වෙලාවෙ වෙනස් වෙන්නේ? මට කියන්න බලන්න ඒක පැහැදිලිද කියලා කට්ටියට. චූටි මැසේජ් එකක් දාන්න බලන්න. තව මොනවා හරි පැහැදිලි කරන්න, තව මොනවා හරි අත්‍යවශ්‍ය දෙයක් තියෙනවද පැහැදිලි වෙන්න? හරි. ඒ කියන්නේ පැහැදිලි කියලා තමයි කට්ටිය දාලා තිනවා. පැහැදිලි නම් අනිවාර්යෙන් කියන්නේ ඒත් කියලා දෙනවා. හරිද? එතකොට ඕක තමයි බිස්නස් ඉන්කම් එකක් කියලා කියන්නේ සාමාන්‍ය. බිස්නස් එකකට ගන්න ආදායමට ටැක්ස් අය කරනවා. එතකොට බිස්නස් එකකුයි ව්‍යාපාරයයි කියන්නේ මේ සේවකයයි කියලා කියන්නේ දෙන්නේ. ඕක තමයි සරලම කතාව. හරි. ඊට පස්සේ ගත්තොත් මේකේ තියෙන මොකක්ද? factors to be considered reference to මොකක්ද? trade. එතකොට මෙන්න මේ වෙළඳාම සඳහා මෙන්න මේ මෙහෙම සාධක ටිකක් තියෙන්න ඕනේ. අත්‍යවශ්‍යම මෙන්න මෙහෙම සාධක ටිකක් වෙළඳාමට තියෙන්න ඕනේ. සාමාන්‍ය මේක කියන විදිහට බලන්න. මේක කියන විදිහට බලන්න. what is sold? ඒ කියන්නේ මොනවද මේ විකුණන්නේ මෙයාලා? සාමාන්‍ය විකුණනවා දැන් මෙතන අදහස් කරන්නේ මොකක්ද? මෙතන දැන් මේ බලන්න. large quantities not for මොකක්ද? personal use. ඒ කියන්නේ සාමාන්‍ය personal use එකට use කරන්නේ නැති ගොඩාක් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ව්‍යාපාර ආයතනයක් හැම වෙලේම ළමයි ගන්න ව්‍යාපාර ආයතනයට ගන්න ඒවා තම පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න නැහැ අයිතිකාරයා. කියන්නේ ගෙදර අරන් යන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඌ මොකද කරන්නේ? ගොඩාක් උපකරණ හරි මොන හරි තොග හරි අරන් මොකද කරන්නේ? විකුණන එක කරන්නේ. හරි. එයා ගන්න තොග විකුණනවා. එයා කවදාවත් මේ තියන් ඉන්නේ අනේ මේ මට ඕනි මොනවද මේවා ගෙදර අරන් යන්න ඕනි. ඒක ඒතකොට ව්‍යාපාරයක් වෙනවද? නෑනේ. දැන් අයිතිකාරයා ගන්න බඩු තොග ඔක්කොම ඌ ගෙදර අරන් යනවා. ඌ ගන්න තොග ඔක්කොම ගෙදර අරන් ගියොත් ඒක ව්‍යාපාරයක් නෙමෙයිනේ. ගන්න තොග ඔක්කොම වික්කොත් විතරයි ඒක ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ගන්නවා විකුණනවා. එහෙම නැත්නම් ඒක ව්‍යාපාරයක් කියන්න බෑ. එතකොට මොකක්ද වෙන්න ඕනේ? ගොඩාක් ක්වොන්ටිටි ප්‍රමාණයක් ගන්න ඕනේ සහ ඒවා විකුණන්න ඕනේ. කොහොමවත් ගෙදර අරන් ඉීමේ හැකියාවක් නැහැ. එතකොට අපිට සාමාන්‍යයෙන් what is the sold කියපුවාම ලොකු ක්වොන්ටිටි ප්‍රමාණයෙන් විකුණන්න ඕනේ. එතකොට එහෙම වුණාම තමයි අනිවාර්යයෙන්ම ඒක ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. හරි. එතකොට length එක. ඒ කියන්නේ මොකද්ද? දැන් මේක බලන්න ownership එක දැන් මේන් බලන්න. short holding period suggest trade. ඒ කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ගන්න ව්‍යාපාරයේ බඩු ගන්නවා කියලා හිතන්න. එතකොට ව්‍යාපාරයක බඩු ගත්තොත් කවදාවත් ඒ බඩු ටික ළඟ තියාගෙන ඉන්නේ නැහැ. මොකද කරන්නේ? ශනිකව ගත්තා ශනිකව වික්කා. ශනිකව ගත්තා ශනිකව වික්කා. එතකොට එහෙම කතා කරද්දී දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම කරන්නේ බනිස් විකුණන ව්‍යාපාරයක් කියලා හිතන්න. එතකොට මොකද කරන්නේ? බනිස් ටික ගන්නවා මම තියාගෙන ඉන්නේ නැහැ ගොඩක් කල් ඒ බනිස් ටික කුණු වෙන්න කලින් විකුණනවා. හරි. එතකොට මේ ෂෝට් පීරියඩ් එකක් ඇතුලේ ඔක්කොම කරනවා. හරි. සාමාන්‍ය නිකන් මේ අදහස ගන්න මේවා තීරිය අහන්නේ නැහැනේ කොහොමද? ඊට පස්සේ මේකෙන් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මේකේ කරන දැන් මේක කරන කාලේ දැන් මේ ගන්නකො දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ කොටස් මිලදී ගැනීම කියලා හිතන්න. දැන් සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් සාමාන්‍ය ව්‍යාපාරික කොටස් ගත්තොත් අපි ආයෝජනයක් නේ කරන්නේ. දැන් පුද්ගලයෙක් විදිහට මෙහෙම හිතන්න. ඔන්න ඔයා පුද්ගලයා. හරිද? මම මේ කතා කරන්නේ මෙන්න මේක ගැන. ඕන්සිප් එක ගැන. හරි. එතකොට ඔයා පුද්ගලයා. එතකොට පුද්ගලයා ඔයා වුණාම
ඔයා කාගෙන් හරි ව්‍යාපාර ආයතනකින් කොටස් ගත්තොත් ඔයා කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ව්‍යාපාර ආයතනයක ඉන්වෙස්ට්මන්ට් එකක්. හැබැයි ඔයා කරන්නේ ව්‍යාපාරයක් විදිහට කොටස් මිලදී ගන්න එක නම් ඒක ව්‍යාපාරයක්. ඇයි එහෙම කියන්නේ? මේ බලන්නකෝ. ඔයා ඔන්න කොටස් මිලදී ගන්නවා ඊට වඩා වැඩි ගාණකට වෙන කාට හරි දෙනවා. ඔයා ව්‍යාපාර ආයතන වල කොටස් මිලදී ගන්නවා ඊට වඩා වෙන ප්‍රමාණයකට කොටස් දෙනවා. ඒතකොට එහෙම කරොත් ඒක ව්‍යාපාරයක්. හැබැයි ඔයා ඉන්වෙස්ට් කරනවා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. හරි. එතකොට සාමාන්‍ය ෂෝට් හෝල්ඩින් එකක්. ඒ කියන්නේ කොටස් ළඟ තියාගන්නේ. දැන් කොටස් කියලා ගත්තොත් කොටස් විකුණන ව්‍යාපාරයක් කියලා ගත්තොත් කොටස් ළඟ තියාගන්නේ චුට්ටි කාලයක් විතරයි. ඒ කියන්නේ ළඟ ගොඩාක් කාල ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තියාගන්නේ නැහැ. හරිද? හරි. එහෙම කතා කරද්දී දැන් මේ බලා ගන්නකො. මෙතන මොකද්ද කියන්නේ? supplementary works. ඒ කියන්නේ මොකද්ද? enhancing products for sale. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය පිටි අරන් පාන් හදනවා. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් විදිහට ගන්න පුළුවන් අපි මොකක්ද? ගන්න පිටි ළමයි. හරි? ගන්න පිටි ළමයි. ඒතකොට පිටි ගත්තාම පිටි විදිහට විකුණන්නේ නැහැ. මොකද කරන්නේ? පිටි වලින් පාන් ගෙඩියක් හදලා විකුණනවා. එතකොට මොකද වෙන්නේ? එතනක් තියෙන්නේ මොකක්ද ක්‍රියේට් වෙන්නේ එතන? එතන ක්‍රියේට් වෙන්නේ බිස්නස් එකක්. ඇයි අපි ගන්නවා පිටි ඒක පොඩ්ඩක් එන්හාන්ස් කරලා වැඩි දියුණු කරලා මොකද කරන්නේ? විකුණනවා. එහෙම වික්ක ගමන් අපි ඒකට කියන මොකක් කියලාද? බිස්නස් එකක් කියලා කියනවා. ඒතකොට බිස්නස් එකක් හඳුන ගන්න තමයි මම ඔය කිව්වේ. හරි? එතකොට මොකද්ද මේ? ඒ කියන්නේ මේ මොටිවේෂන් එකක්. ඒ කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් මේවන ලොකු ඒ කියන්නේ නෝට් ඇහිල්ලක් අහන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ තියරිය අහලම නැති තරම්. හරි. ඒතර ගත්තොත් එහෙම දැන් මේකේ මොකක්ද මේ කියන්නේ? ඒ කියන්නේ මේක කියන්නේ අර සංවර්ධනය කරලා විකුණනවා. ඒ කියන්නේ දැන් ඔයා උදාහරණයක් විදිහට ගත්තොත් ඉඩමක් ගන්නවා කියලා හිතන්න. ඔයා ඉඩමක් ගන්නවා. හරි. ඔයා ඉඩමකට ඉන්වෙස්ට් කරොත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක ඇවිල්ලා බිස්නස් එකක් නෙමෙයි. ඔයා ඉඩමක් මිලදී ගන්නවා කියලා කියන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉඩමක් ඔයාලා ගන්න. හැබැයි ඔය ඉඩම පොඩ්ඩක් සංවර්ධනය කරලා මොකක්ද? අන්න ඕන්න වැටක් ගහලා ඉඩමේ ගෙයක් හදලා නැත්නම් අපි අන්න එහෙම වික්කොත් ඒකට අපි කියනවා බිස්නස් එකක්. ව්‍යාපාරයක් සංවර්ධනය කරලා වික්කොත් අපි ඒකට කියනවා බිස්නස් එකක් කියලා කියනවා. හරි. එතකොට පැහැදිලි මෙන්න මේ ව්‍යාපාරයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක ලොකු ක්වොන්ටිටි ප්‍රමාණයක් ප්‍රයිවට් යූස් එකකට තියාගන්න නැහැ, පර්සනල් යූස් එකකට තියාගන්න නැහැ, විකුණන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මොකක්ද? ඊට පස්සේ සාමාන්‍ය දැන් කොටස් මිලදී ගන්න ව්‍යාපාරයක් කියලා උදාහරණයකට ගත්තොත් ටක් ගාලා ගන්නවා, ඒකල විකුණනවා. ළඟ තියාගෙන ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තියාගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම මොකක්ද? ආය අපිට කියන්න පුළුවන් මොකද්ද? මේක දැන් ගොඩක් වතාවක් සිදු වෙනවා. ඒ කියන්නේ මේක ෆ්‍රීකවන්සි. ඒ කියන්නේ මේ ගොඩාක් වතාවක් සිදු වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන්. ඒ කියන්නේ ගනුදෙනු කියන එක ළමයි ටක් ගාලා විකුණනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අද ගන්නවා හෙට විකුණනවා. අවුරුදු ගාණක් ළඟ තියාගෙන මොකුත් කරන්නේ නැහැ. හරි? ඒක ටක් ගාලා වෙන්න ඕනි. ස්පීඩ් වෙන්න ඕනි. ඊට පස්සේ ගත්තොත් එහෙම මොකක් හරි නිෂ්පාදනයක් වැඩි දියුණු කරලා ඩිවලොප් කරලා වික්කොත් ඒකටත් අපි කියන ව්යාපාරයක් කියලා කියනවා. එතකොට ගත්තොත් එහෙම සාමාන්‍ය ඉඩමක් වගේ එකක් සංවර්ධනය කරලා වික්කොත් ඒකත් අපි ව්‍යාපාරයක් කියලා කියනවා. සරලව ඔච්චරයි මතක තියාගන්න ඕනේ. මට කියන්න බෑ ඒ ටික පැහැදිලිද කට්ටියට? අවුලක් නැද්ද ඒක? පොඩි මැසේජ් එකක් දාන්න බෑ ටක් ගාලා. ඒ ටික පැහැදිලිද? ෂූටි මැසේජ් එකක් දාන්න බෑ ටක් ගාලා ඊළඟ පේජ් එකට යන්න. තියරි නම් පැහැදිලි නැතත් අවුලක් නැහැ. හරි? මොකද ගණන් වලට තමයි ගොඩක් වේස් එක තියෙන්නේ මේකේ. මට කියන්නකෝ පැහැදිලිද කියලා නිකන් කියන්න ආතල් එකටත් එක්ක. හරි. පැහැදිලි නෙමෙයි. මේ පැහැදිලි. හරි. එතකොට දැන් අපි ගමු මොකද්ද? දැන් අපි ඊළඟ පේජ් එකේ ඒ කියන්නේ ඊළඟ පාර්ට් එකට යමු. ඒකේ මොකක්ද කතා කරන්නේ? මෙන්න මේ දැන් කැල් කරන්න යන්නේ මොකක්ද මේ බිස්නස් ඉන්කම් එක කියන්නේ මොකක්ද කියලා අපි කැල් කරන්න තමයි දැන් යන්නේ. බිස්නස් ඉන්කම් එක කැල් කරන්න යන්නේ. හරි. එතකොට දැන් කැල් කරන්න යද්දි ළමයි මම කිව්වා නේද අර accounting profit එකයි tax වලට ගහන profit එකයි අතර difference එකක් තියෙනවා කියලා. අන්න ওই difference එකේ මොනවද අඩු වෙන්නේ? ඒ කියන්නේ මොකක්ද deduct වෙන්නේ? ඒ කියන්නේ deduction එක ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් එහෙම කතා කරද්දී අපි දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. ඔන්න මම කියනවා මොකක් හරි ව්‍යාපාර ආයතනයක ලාභය ළමයි ඇවිල්ලා ලක්ෂයයි. හරි? මොකක් හරි බිස්නස් එක ලාභයේ ප්‍රොෆිට් එක ලක්ෂයයි. හරි? එතකොට ප්‍රොෆිට් එක ලක්ෂයයි නම් ඔය මම කිව්වේ ඔයාලගේ A level වල කතා කරන ආදායම් ප්‍රපාසයේ ප්‍රොෆිට් එක. ඒ කියන්නේ accounting profit එක. accounting වල ඔයාලා A level accounting වලින් හදපු ප්‍රොෆිට් එක. එතකොට දැන් මම කියන්න යන්නේ මොකද්ද? 50000යි කියලා කියනවා. ටැක්ස් වලට ගහන ප්‍රොෆිට් එක. ඒ කියන්නේ ටැක්ස් වලට සලකා බලන ප්‍රොෆිට් එක. අන්න. ඔතන සරලම ඔයාලා අදහස ගන්න ඕන ළමයි. ටැක්ස් වලට හදන ප්‍රොෆිට් එකයි අර A level වල හදන accounting වල හදන account profit එකයි කියලා කියන්නේ දෙකක්. ඒක difference එකක් තියෙනවා එතන. එතකොට
අනේ ඩිෆරන්ස් එක හැදෙන්නේ මෙන්න මේ A level වල හදන accounting එකෙන් ගන්න profit එකෙන් යම් කිසි දේවල් ටිකක් අඩු වෙලා තමයි මෙන්න මේ tax profit එකට ගණනය කිරීමකට ලක් වෙන්නේ. හරි. එතකොට මොනවද අඩු වෙන්නේ? මොනවද deduction එකට අයිති වෙන්නේ? අන්න ඒව තමයි දැන් අපි ඉස්සරහට කතා කරන්න යන්නේ. ඒතර ගත්තොත් එහෙම ළමයි ඔයාලට මතකද A level වල කතා කර අපි පරිපාලන වියදම්. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම් කියලා જાතියක් කතා කරා A level accounting වල. හරි. අන්න ඒ ටික පොඩ්ඩක් මතක් කරගන්නකො. ඒ ටික මතක් කරනවත් එක්කම බලාගන්න මොනවද මෙන්න මේ ඩිඩක්ෂන් එක යටතේ තියෙන්නේ කියලා. තුනක් තියෙනවා. three main deduction. ඒ කියන්නේ මොකක්ද? ප්‍රධාන ඩිඩක්ෂන් වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ අඩු කරන ඒවා. ව්‍යාපාර accounting profit එකෙන් කියන්නේ ලාභෙන් income එකෙන් අඩු කරන. මොකක් හරි ව්‍යාපාර ආයතනයේ income එකෙන් අඩු කරන. දැන් උදාහරණයක් විදිහට ගන්න. ඔයා නිෂ්පාදනය කරන්නේ බනිස්. හරි. ඔයා බනිස් විකුණලා හරි. බනිස් විකුණලා ලාභය ගැන මම කියන්නේ ආදායම. බනිස් ගෙඩියක් රුපියල් 10 ගානේ බනිස් ගෙඩි 100ක් වික්කොත් ළමයි කීයද? රුපියල් 1000යි. රුපියල් 10 ගානේ 100ක් වික්කොත් රුපියල් 1000යි. හරිද? එතකොට ඔය බනිස් ගෙඩි 100 විකුණලා වගේ අතට ආවේ රුපියල් 1000යි. හැබැයි ඔය රුපියල් 1000 ඔයා අතට ගන්න මාර කොස්ට් එකක් දරන්න නැතිනේ. ඇයි එහෙම කියන්නේ? බනිස් වලට පිටි ගන්න ඕනි, ලුණු ගන්න ඕනි, එතකොට සීනි ගන්න ඕනි. ඔය වගේව ගන්න ඕනි. එතකොට අන්නේ ගන්නේ වඩු කරනවා ළමයි. ඒ කියන්නේ මොනවද? දැන් ගත්තොත් එහෙම සීනි පිටි එහෙම ගන්නවනේ. එතකොට මේ 1000 කියලා කියන්නේ සුද්ධම අපේ ලාභය නෙමෙයි. එතකොට සුද්ධ ලාභය හොයාගන්න, net profit එක හොයාගන්න මොනවද? ඩිඩක්ෂන් වගේක් තියෙනවා. කියන්නේ අඩු කිරීම වගේක් තියෙනවා. මොකක්ද අඩු කරන්න ඕනේ? පළවෙනි එක කතා කරන ළමයි general deduction. general deduction. ඒ කියන්නේ මොනවද මේ මූලිකවම අඩු කරන්නේ? general විදියට මොනවද අඩු කරන්නේ? බලමු අපි මොනවද මේ අඩු කරන්නේ කියලා. general deduction එකේ මම දාලා තියෙන මොකක්ද? common expenses every business මොකක්ද? එතන මෙතන පැහැදිලි නෑ can deduct. මොකද්ද මේ කියලා තියෙන්නේ? මේකේ කියනවා common විදිහට පොදු විදිහට අඩු කරන්නේ මොනවද සාමාන්‍ය ව්‍යාපාරේ පොදු විදිහට අඩු කරන්නේ? එම්ප්ලොයිලාගේ salary. ඒ කියන්නේ සේවකයන්ගේ salary. තමයි හොඳට මතක තියාගන්න. සේවකයන්ගේ salary මොකද කරන්නේ? සේවකයන්ගේ salary කියන එක ව්‍යාපාරේ පොදු වියදමක්. හරි මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයා බනිස් හදන ව්‍යාපාරයක් කියලා හිතන්න. මේ බනිස් ගෙඩියට මෙච්චරක් ශ්‍රමය දෙව්වා. එතකොට මගේ පාන් ගෙඩියට මෙච්චරක් ශ්‍රමය දෙව්වා. එහෙම කාටවත් කියන්න පුළුවන්ද? හරියටම අපිට ඒක හරියටම කියන්න බෑ. මේ පාන් ගෙඩියට මෙච්චර වියදමක් ගියා. මේ බනිස් ගෙඩියට මෙච්චර ශ්‍රමය දෙව්වා කියලා අපිට කාටවත් කෙලින්ම කියන්න බෑ. එතකොට මොකද්ද මේකේ අපිට ගන්න ඕනේ පොයින්ට් එක? මේක ළමයි common expenses එකක්. ඒ කියන්නේ පොදු වියදමක්. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයක් විදිහට ගත්තොත් මේ බනිස් ගෙඩියට කොච්චරක් වියදම ගියාද කියලා අපිට කියන්න බෑ. එතකොට මොකද්ද? මෙන්න මේ employee salary කියලා කියන්නේ ඒක පොදු වියදමක්. හරි. පොදු වියදමක්. එතකොට බනිස් ගෙඩියට කොච්චරයිද කියලා ඇත්තම කියන්න බෑනේ. හරි සරලම තේරුම මේක. එතකොට මෙන්න මේ ඔෆිස් එකේ රෙන්ට් එක ළමයි මට කියන්න බලන්න ඔයාලා ඔෆිස් එකක් පවත්වාගෙන යනවා නම් ඇඳුම් මහන කඩේක ඔෆිස් එකක් කියලා හිතන්න. මගේ ඇඳුමට ඔෆිස් බිල් එක මෙච්චරයි. එතකොට මගේ කලිසමට මේ ඔෆිස් බිල් එක මෙච්චරයි. එහෙම කියන්න පුළුවන්ද? බෑනේ. ඒක කැත වැඩක් නේ. ඒතකොට මොකද්ද? මේකෙන් ගන්න ඕනේ පොයින්ට් එක තමයි මෙන්න මේ common expenses කියනවා අපි මෙන්න මේ general deduction එක යටතේ තමයි අඩු කරන්නේ. මේක සරල තේරුම ගන්න. හරිද? ඊට පස්සේ main deduction කියන්නේ මේ ප්‍රධානම මොනවද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා විකුණන්නේ බනිස් කියලා කිව්වනේ. හරි බනිස් විකුණන ව්‍යාපාරයක් නම් බනිස් විකුණන්න ළමයි ඔයාලා ගන්න ඕනේ පිටි. හරි. බනිස් විකුණන්න ගන්න ඕනේ පිටි. එතකොට මෙන්න මේ පිටි සඳහා යන වියදම නැත්තම් ඒක ළමයි ඒ කියන්නේ පිටි නැත්තම් බනිස් හදන්න බෑ. එතකොට මෙන්න මේ බනිස් හදන්න ඕනේ මේන්ම වියදම තමයි මේන්ම එක්ස්පෙන්සස් එක තමයි මෙන්න මේ පිටි කියලා කියන්නේ. එතකොට ළමයි මෙන්න මේ cost of goods sold ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ sold ඒ කියන්නේ පිරිවැය. හරි. ව්‍යාපාර ආයතනයක පිරිවැය මොකක් හරි ව්‍යාපාර ආයතනයක මොකක් හරි භාණ්ඩයක් හදන්න යන පිරිවැය අපි අර විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන ළමයි මොකක්ද ධනලාභය හොයන්නේ. අන්න ඒ වගේ විකුණුම් පිරිවැය. ඒතර මොකද්ද? විකුණුම් පිරිවැය විදිහට අපිට මේන් ඩිඩක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරේ ප්‍රධානම වියදම තමයි මේන්ම අඩු කිරීම තමයි cost of goods sold කියලා කියන්නේ. ඒ කියන්නේ විකුණුම් පිරිවැය කියන එක ප්‍රධානම වියදමක් විදිහට ගන්න පුළුවන් අපි ව්‍යාපාරයක. ඊට පස්සේ specific deduction. ඒ කියන්නේ විශේෂ මොනවද මේ deduction? මේ බලන්න. interest on business loan. ඒ කියන්නේ මොකක්ද? ඔයාලගේ business එක කරන්න loan එකක් ගත්තා නම් ඒකට ගන්න පොලිය ළමයි මොකක්ද? මෙන්න මේ ව්‍යාපාරයේ විශේෂ වියදමක්. ඇයි? ඒ ලෝන් එක නිසා තමයි අපේ ව්‍යාපාරය ඩෙවලොප් වෙන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය සංවර්ධනය වෙන්නේ ඉස්සරහට අර ලෝන් එකකින් හින්දා. එතකොට අර නිකන් other expenses වගේ තමයි මේවා මොනවද? specific deduction. ඒ කියන්නේ interest ඒවා.
ඉන්ෂුරන්ස් ඒවා ඒවා අපි ගන්න මොනවද ස්පෙસિෆික් ඩිඩක්ෂන් යටතේ. හරි. එතකොට ඔතෙන් එනකන් ළමයි පාඩමේ තියරි ටික ඉවරයි. හරි. පාඩමේ තියරි ටික ඉවරයි. ගණන් ටික නම් අනිවාර්යෙන් මුලින් ඉඳන් පැහැදිලි වහගන්න ඕනි. මට කියන්න බෑ මේ තියරි කියලා දුන්න ඔක්කොම කියලා ඒ පැහැදිලිද කියලා බලන්න. ඉක්මනින් ගියාමට අර ඉස්සරහා පාඩම් කරන්න ඕන නිසා පාඩම කරන්න ඕන නිසා. මට කියන්න බෑ නිකන් ටක් ගාලා chat එකට දාන්න බෑ ටක් ගාලා. තියරි ඔහොමම තියලා දැන් තමයි පාඩමට එන්ටර් වෙන්නේ. හරි. දැන් තමයි පාඩම ඇතුළට යන්නේ. හරි. දැන් මම කියවනේ මොකක්ද? accounting profit එකයි. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක අර ගන්න profit එකයි. එතකොට tax වලට ගණනය කරන ලද profit එකයි. ඒ කියන්නේ tax වලින් දැන් ඔයා උදාහරණයක් විදිහට ගත්තොත් account එකට ඒ කියන්නේ සාමාන්‍ය accounting profit එක ඔයාලගේ තියෙනවා ලක්ෂයක් කියලා හිතන්න. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතන A level වල අර අපි කතා කරපු ආදායම් ප්‍රකාශය තියෙනවා ආදායම් විදිහට නැත්නම් profit එක විදිහට ලක්ෂයක්. හරි. ප්‍රොෆිට් එක විදිහට ලක්ෂයක් තියෙනවා. එතකොට ඒ A level වල කතා කරපු ඒ ප්‍රොෆිට් එකයි දැන් ඔයා හිතන්න ටැක්ස් එක ගහන්නේ ළමයි 10%යි කියලා හිතන්න. බදු ගහන්නේ බිස්නස් ඉන්කම් එක මත 10%ක් කියලා හිතන්න. හරිද? 10%ක් ගහන්න. එතකොට ලක්ෂෙට 10%ක් කියලා කියන්නේ හරිනම් රුපියල් 10000ක ටැක්ස් එකක් ගෙවන්න ඕනි. මෙන්න මේ අදාළ පුද්ගලයා බිස්නස් එක කරන පුද්ගලයා ලක්ෂයක් ගන්නවා නම් උගේ ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක ඒ ප්‍රොෆිට් එකට 10%ක් නම් බදු ගෙවන්න ඕනි. රුපියල් 10000 ගෙවන්න ඕනේ බද්ද වශයෙන්. හැබැයි ඒ මිනිහා කැමති නෑ උච්චර ලොකු මුදලක් ගෙවන්න. හරි. ඒ මිනිස්සයා කැමති නෑ මෙච්චර ලොකු මුදලක් ගෙවන්න. එතන මොකද කරන්න ඉන්නේ? ඒතර කරන්න ඕනේ. එයා මොනවා හරි දෙයක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අඩු කරන්න ඕනේ. හරි. එතකොට දැන් මිනිහා මොකද කරන්නේ? අඩු කරන්නනේ බලන්නේ. ඒ කියන්නේ තව පොඩ්ඩක් ආදායම අඩු කරලා පෙන්නන්න. ඔය කියන්නේ මොනවද? ෆයිල් සංගනවා. ඔය කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර ආයතන වල ෆයිල් සංගනවා. ආයි වගේ ඒවා කියන්නේ. එතකොට ෆයිල් සංගලා හරි මොකක් හරි ආදායම අඩු කරලා පෙන්නලා. ඒ කියන්නේ රුපියල් 50000ක් වගේ කරලා පෙන්නලා තමයි බදු ගෙවන්න කැමති. දැන් බලන්න 50000ට 10%ක් කියලා කියන්නේ රුපියල් 5000ක් තමයි දැන් බද්ද ගෙවන්න ඕනි. දැන් කලින් රුපියල් accounting profit එක මත රුපියල් 10000ක් බද්ද ගෙවන්න උනා. දැන් ගෙවන්න ඕනේ බද්ද විදියට 5000යි. දැන් බලන්නකෝ. එතකොට මෙන්න මේ 10000ක් ගෙවන්න තිබ්බ බද්ද 5000ට කොහොමද අඩු කරගත්තේ? අඩු කරන්න හේතුනේ මොකද්ද ළමයි? උගේ ආදායම අඩු කරන්න වුණා. ආදායම අඩු කරන්නේ කොහොමද අඩු කරලා පෙන්වන්නේ? එතකොට මෙන්න මේ ටැක්ස් ගෙවද්දී අන්න ටැක්ස් අය කරන ආයතනයේ විසින්ම රජයේ විසින්ම අපිට වියදම් ටිකක් හඳුන්ලා දීලා තියෙනවා අඩු කරන්න පුළුවන් වියදම් කියලා. ඒ කියන්නේ මේ වියදම් නෙමෙයි සෝරි. මෙන්න මේ ආදායමෙන් අඩු කරන්න පුළුවන් ಜಾති ටිකක් තියෙනවා කියලා මෙන්න මේ ටැක්ස් ගණනය කරද්දී රජයේම කියලා තියෙනවා. එතකොට අන්න ඒවා ගැන තමයි මේ දැන් කතා කරන්න යන්නේ. එතකොට මොකද්ද මෙතන තියෙන්නේ? allowed and disallowed කියලා තියෙනවා. හරි. ඕක තමයි පොඩ්ඩක් වැදගත්. allowed and disallowed. එතකොට මේ ගණන් හදද්දී allowed සහ disallowed කියන එක අනිවාර්යෙන් දැනගෙන ඉන්නම ඕනේ. හරිද? අපි කතා කරමු මොකද්ද allowed සහ disallowed කියලා කියන්නේ කියලා. හරි. මේ ගන්නකො. දැන් මේම හිතන්න. බනිස් ගෙඩිය හදනවා නම් ළමයි ව්‍යාපාර ආයතනයක් හදන්නේ බනිස් ගෙඩිය නම් ඔය බනිස් ගෙඩියට පිටි යනවනේ. පිටි නැතුව බනිස් හදන්න පුළුවන්ද? බෑ. ඒතකොට පිටි කියන එක අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ වියදමක්. පිටි කියන එක අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ වියදමක්. ඒතකොට ව්යාපාරයේ වියදමක් විදිහට ඒක අඳුර ගන්නවා. හැබැයි මට කියන්න බලන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙහෙම එක්සැම්පල් එකක් කියන්නම්කෝ. දැන් ඔයාලගේ ගෙදර වියදම් ගණනය කරන්න ඕනි. හරි? ගෙදර බදු ගෙවන්න ඕනි. ගෙදර වියදම් ගණනය කරන්න ඕනේ මේ ගෑනු කෙනාට. ඒ කියන්නේ ගෙදර ඉන්න අම්මට කියලා හිතන්න. නැත්තම් අම්මට කියලා හිතන්න එපා. ඔන්න පවුලක් ඉන්නවා. එතකොට මේ පවුලේ වියදම හොයා ගන්න ඕනේ දැන් ඒ ගෙදර අම්මට. හරි? එතකොට මට කියන්න බලන්න ඒ ගෙදර මිනිස්සයා අල්ලපු ගෙදර ගෑනු මිනිස්සයාට වියදම් කරපුවා හොයන්න ඕනද අපි? නෑනේ.
ඒ කියන්නේ අල්ලපු ගෙදරට වියදම් කරපු වියදම් අපිට අදාළ නැහැ. ගෙදර වියදම් කියලා කියන්නේ ගෙදර වියදම්. ඒතකොට මේකෙත් මොකද ළමයි? ව්‍යාපාරේ වියදම් කියලා කියන්නේ ව්‍යාපාරේ වියදම්. ඒතකොට ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වියදම් විතරයි. ගෙදෙට්ට අත්‍යවශ්‍ය වියදම් විතරයි අපේ වියදම් විදිහට අඳුරගන්නේ. හරි? අපේ වියදමක් විදිහට අඳුරගන්නේ. ගෙදෙට්ට අත්‍යවශ්‍යම කරපු වියදම්. දැන් ගෙදර මිනිස්සයා අල්ලපු ගෙදර පුතාට වියදම් කරනවා නම් අල්ලපු ගෙදර පුතාට වියදම් කරනවා නම් ඒක ගෙදර පුතාගේ වියදමක්ද? නෑ. අන්න එතකොට මෙන්න මේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය කරන වියදම් තියෙනවනේ. අන්නේ අත්‍යවශ්‍ය කරන වියදම් විතරයි ව්‍යාපාරේ වියදම් විතර අඳුරගන්නේ. නැති හැම වියදමක්ම ඒ කියන්නේ නැති හැම වියදමක්ම ඒ වියදම් ගණයට ගන්නෙ නෑ. ව්‍යාපාරික වියදම් ගණයට ගන්නෙ නෑ. හරි. මේ allowed කියලා කියන්නේ මොනවද? disallowed කියලා කියන්නේ මොනවද? අන්න මේ අහන්නකෝ. allowed කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයට ගන්න ඒවා. ඒ කියන්නේ මොකද්ද? වියදමක්සේ සලකන ඒවා. allowed කියලා කියන්නේ වියදමක්සේ සලකන ඒවා. එතකොට disallowed කියලා කියන්නේ වියදමක්සේ නොසලකන ඒවා. හරි බලමු මොනවද මේ සලකන නොසලකන ඒවා කියලා කියන්නේ. දැන් මට මෙහෙම කියන්නකෝ. එම්ප්ලොයිව ට්‍රේනින් කරනවා. නැත්නම් මේ කැපිටල් අලවුන්සස් කියන එකේ තේරුම තමයි කැපිටල් අලවුන්සස් කියන එකේ තේරුම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. හරි. මෙන්න මේ කැපිටල් අලවුන්සස් කියන එකේ තේරුම ඔයාලට ෂූට්ටක් පැහැදිලි කරන්න ඕනේ. ඉවන්න. දැන් කැපිටල් අලවුන්සස් කියලා කියන්නේ දැන් මම කිව්වා ටැක්ස් එකේදී ගන්න වෙන ලාභයක් ටැක්ස් එක ගණනය කරන්න. එතකොට අතන accounting එකේදී ලාභය විදියට අඳුරගන්න වෙන එකක්. හරි. උතෙන්ද ළමයි වත්කමුත් එහෙමයි. දැන් ඔයා උදාහරණයක් ගන්න මෝටර් සයිකල් එකක් කියලා මෝටර් බයිසිකල් එකක් කියලා ගන්න. එතකොට මෝටර් බයිසිකල් එකක් නම් මෝටර් බයිසිකල් එක ව්‍යාපාරයේ දැන් ෂෙයා කරනවනේ ඔයාලා එලවල වල කරා සරල මාර්ග ක්‍රමය, හීනවන ශේෂ ක්‍රමය, ඔහොම ෂෙයා කරානේ. එතකොට ඒ ශේෂ ක්‍රම එක මගුලකටවත් මෙන්න මේ ටැක්ස් ගණනය කරද්දි ෂෙයා කරන්නේ නැහැ. එතකොට ටැක්ස් වලදී වත්කම් ෂෙයා කරන්නේ මෙන්න මේ කැපිටල් අලවුන්සස් කියන සිස්ටම් එකට. එතකොට ටැක්ස් එකේදී මොකද්ද ෂෙයා කියන එක අපිට ෂෙයා කියලා මම කියන්නේ මේක තේරුම තමයි ළමයි ඔන්න ඔය කැපිටල් අලවුන්සස් කියන එකේ තේරුම තමයි ව්‍යාපාරයේ වත්කමක් බදු ගෙවීමට අදාළව සිදු කරන අඩු කිරීමට අපි කියනවා කැපිටල් අලවුන්සස් එකක් කියලා සිංහලෙන්. හරි. ඒ කියන්නේ බදු ගෙවිය හැකි වත්කමක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මෝටර රථයක් ගන්නකො. මෝටර රථ 10%ක් ෂෙයා කරනවා කියලානේ ඔයාලගේ ඒ ලෙවල් වල දෙන්නේ. මෝටර රථ 10%ක් ෂෙයා කරන්නේ. accounting එක ගණනය කරද්දී අපිට එහෙම දුන්නේ. හැබැයි ටැක්ස් එකේදී එහෙම දෙන්නේ නැහැ. මොකද්ද? ටැක්ස් එකේදී 10%ක් එහෙම එකක් නැහැ. කෙලින්ම කියනවා මේ වර්ෂයට නැත්තම් මේ මෝටර රථයට අවුරුදු 5ක් යනකම් මාසෙකට මේ ගානේ අඩු කරන්න ඕනේ පිරිවැය විදියට 10%ක්ද අරකද මේකද අදාළ නැහැ. හරි. මෙච්චරක් අඩු කරන්න ඕනේ. හරි. එතකොට අපි ඒකට කියනවා. ඒ කියන්නේ නිශ්චිත ගාණක් ටැක්ස් එකේ ෂෙයා විදියට අඩු කරනවා. ඒකට අපි කියනවා කැපිටල් අලවුන්සස් කියලා කියනවා. මෙන්න මෙතකොට ඩිප්‍රීසියේෂන්ස් කියලා කියන්නේ ෂෙයා. එතකොට ඒ ඩිප්‍රීසියේෂන් කියලා කියන්නේ මොනවද? මෙන්න මේ accounting එකේ අඩු කරන ෂෙයා. ඒ කියන්නේ accounting වල ගන්න ෂෙයා ටැක්ස් වලට සරලවම ගන්නෙ නැහැ. හරිද? අපි ගන්න හදන් අදදී බලමු. හරි. එතකොට ටැක්ස් වල ළමයි මොකද වෙන්න ඕනේ? ටැක්ස් වල වියදම ගණේට මෙන්න මේ කැපිටල් අලවුන්සස් කියන එක ගණන් ගන්නවා. ඊට පස්සේ ගත්තොත් එහෙම එම්ප්ලොයින් ට්‍රේනින්. දැන් ළමයි සේවකයෝ ට්‍රේන් කරන්නේ සේවකයාගේ හොඳටද නැත්නම් ව්‍යාපාර ආයතනයේ හොඳටද? ව්‍යාපාර ආයතනයේට හොඳටනේ සේවකයෝ ට්‍රේන් කරන්නේ. එතකොට ව්‍යාපාර ආයතනයේ වියදමක් එක. එතකොට අනිවාර්යෙන් ටැක්ස් එක ගන්න කරද්දී ඒක වියදමක්සේ සලකනවා. එතකොට එම්ප්ලොයි ට්‍රේනින් කියනවා ටැක්ස් එක ගන්න කරද්දී වියදමක්සේ සලකනවා. හරි. ඒ කියන්නේ එම්ප්ලොයි ට්‍රේනින් කියනවා ටැක්ස් එක ගන්න කරද්දී ඒක වියදමක්. ඊට පස්සේ ගත්තොත් එහෙම බෑඩ් ඩෙබ්ට්ස්. ඒ කියන්නේ මොකක්ද? අපි සාමාන්‍ය අර බොල් ණය කියලා කියන්නේ. දැන් ව්‍යාපාර ආයතනයක බොල් ණයක් කියලා කියන්නේ අපේ ව්‍යාපාර ආයතනයේ තොග කාට හරි දීලා ඒ දුන්න තොග ආය අපිට සල්ලිවත් මොනුවත් හම්බෙන්නේ නැත්තම්. එතකොට බෑඩ් ඩෙබ්ට්ස්. එතකොට ඒවා මොකද වෙන්නේ? ව්‍යාපාරේ වියදමක්. ව්‍යාපාරේ තොග විකුණලා කරේ. එහෙනම් අනිවාර්යෙන් බෑඩ් ඩෙබ්ට්ස් කියන ඒවත් වියදමක්. එතකොට වියදමක්සේ සලකනවා ව්‍යාපාර ආයතනයේ මෙන්න මේ බෑඩ් ඩෙබ්ට්ස් කියන ඒවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එක්ස්පෙන්ඩිචර්. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනය සංවර්ධනය කියන්නේ ව්යාපාර ආයතනයේ බඩුව විකුණ ගන්න අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා නම් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ඒක ව්‍යාපාරයේ වියදමක්. මොකද ගෙදර මිනිස්සයා ප්‍රොමෝට් කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ නැහැ නේ කවුරුත්. ව්‍යාපාරයේ මොන හරි බඩුවක් ප්‍රොමෝට් කරන්න තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් එක්ස්පෙන්ඩිචර් කියලා කියන්නේ ව්‍යාපාරයට අදාළ වියදමක්. ඒ කියන්නේ ටැක්ස් ගෙවිය යුතු වියදමක් කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ ඩිප්‍රීසියේෂන්ස් කියලා අදහස් කරේ මෙතන මොකක්ද? accounting ප්‍රොෆිට් එක ගණනය කරද්දී අර 10%ක ෂෙයාර් අඩු කරනවා කියලා අඩු කරේ. අන්න ඒක මොකක්ද? disallowed. ඒ කියලා කියන්නේ වියදමක්සේ සලකා ගන්නෑ. ටැක්ස් එකේදී ඒක වියදමක්සේ සලකන්නේ නැහැ.
හරිද? ඊට පස්සේ depreciation කියන එක ගන්න නැහැ. ඊට පස්සේ gratuity provisions. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි සාමාන්‍ය පාරිතෝෂිත වෙන් කිරීම කියලා එකක් තියෙනවානේ. එතකොට පාරිතෝෂිත වෙන් කිරීම කියන එක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔන්න සේවකයෙක් ඉන්නවා. එතකොට ඒ සේවකයා ඔන්න අස් වෙලා යනවා. සේවකයා අස් වෙලා යද්දී ඌට ලක්ෂ 5ක් විතර මුදලින් දෙනවා කියලා හිතන්න. සන්තෝෂෙට පාරිතෝෂිත කියලා කියන්නේ මම සරල අදහස කියන්නේ. හරි. එතකොට මෙන්න මේ gratuity එක පාරිතෝෂිත. ඒ කියන්නේ සේවකයා අස් වෙලා යද්දී හරි ඌට දීමනාවක් දෙනවා නම් ලොකු මුදලක්. ඒක ඇත්තටම දෙන්න ඕනි නෑ කියලා සේ සමයි තලකන්නේ. කියන්නේ මොකද්ද? ඒක අත්‍යවශ්‍යම දිය යුතු නෑ. ව්‍යාපාරයේ බනිස් හදන්න ගියපු වියදමක්ද ඒක? නෑ. ව්‍යාපාරයට අදාළයිද මේ සේවකයාට ඒ ගෙවුප එක? නෑ. ඒක දීමනාවක්සේ ගෙව්වේ. එතකොට මෙන්න මේ gratuity provision කියන ඒවා වියදමක්සේ සලකන්නේ නෑ. එතකොට මොකද්ද? මේ වියදමස්සේ නොසලකයි. ඊට පස්සේ පාරිතෝෂිත කියන ඒවා වියදමක්සේ සලකන්නේ නෑ. හරිද? ඊට පස්සේ මොකක්ද? එන්ටර්ටේන්මන්ට්. ඒ කියන්නේ විනෝදාස්වාදය. ඒ කියන්නේ මොකද්ද? අපි ඔන්න සේවකයෝ ටික අල්ලගෙන කම්පැනි සේවකයෝ ටික අල්ලගෙන මොකද ගන්නෙ? හරක්කු ගේනවා, බොනවා, ආතල් එකක් ගන්නවා, බයිට් කනවා. එතකොට ඒවට වියදමක් යනවනේ. ඒ කියන්නේ නැත්තම් DJ එකක් ගහනවා, රියැලිටි ෂෝ එකක් බලන්න යනවා, මම ට්‍රිප් එකක් යනවා. එතකොට ඒ යද්දි ඒක අත්‍යවශ්‍යම කරන්න ඕනිද? නෑ. ව්‍යාපාරේ බනිස් ගෙඩිය හැදෙන්නේ නැද්ද ඕක කරේ නෑ කියලා? නෑ. එතකොට මෙන්න මේ එන්ටර්ටේන්මන්ට් කියන ඒවා අත්‍යවශ්‍ය නෑ. ඒ කියන්නේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක සේවකයෝ සතුටු කරන්න. නැත්නම් ඒක ව්‍යාපාර ආයතනයේ අයිතිකාරයා සතුටු වෙන්න. ඒකට තමයි ඔන්න එන්ටර්ටේන්මන්ට් කියන වියදම් දරන්නේ. එතකොට ඒක අත්‍යවශ්‍ය වියදමක් නෙමෙයි. එතකොට මෙන්න මේ බදු වලදී, ටැක්ස් වලදී වියදමක්සේ සලකන්නේ නෑ මෙන්න මේ එන්ටර්ටේන්මන්ට් කියන එක. ඊට පස්සේ doubtful debts. ඒ කියන්නේ අඩමාන ණය. ඒ කියන්නේ doubt එකක්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අඩමාන ණය මේ ණය මට මම ඒ කියන්නේ ව්‍යාපාරයේ තොග විකුණලා ඒ ගන්න ණය මට හම්බෙයිද නැද්ද කියලා ෂුවර් එකක් නැහැ. අඩමාන ණය doubtful debts. එතකොට අපිට ඒවා හම්බෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒක දැනට හම්බුන්නත් පුළුවන් එක නොවෙන්නත් පුළුවන්. ඒක නිසා මොකද වෙන්නේ? bad debts කියන ඒවා නම් වියදමක්සේ සැලකුවා. මේ ඔයාලට පේන්න ඕනේ. bad debts කියන ඒවා වියදමක්සේ සැලකුවා. හැබැයි doubtful debts කියන ඒවා වියදමක් වෙන්නේ නැහැ ටැක්ස් වලදී. ඊට පස්සේ ගත්තොත් එහෙම ඩොනේෂන්. ඒ කියන්නේ පරිත්‍යාග. ඔයා හිතන්නේ වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කරා කියලා? වැඩිහිටි නිවාසයකට පරිත්‍යාග කරේ නැත්නම් ව්‍යාපාරේ බනිස් ගෙඩිය හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එතකොට මොකක්ද? මෙන්න මේ ඩොනේෂන් කියන ඒවා ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වියදමක් නෙමෙයි. එතකොට අත්‍යවශ්‍ය නොවන නිසා ව්‍යාපාරයේ ටැක්ස් එක යටතේ වියදමක්සේ සලකන්නේ නැහැ ඩොනේෂන් කියන එක. හරි? ඩොනේෂන් කියන එක වියදමක්සේ සලකන්නේ නැහැ. හරි. දැන් ඔන්න ඔය කියපු කතාව තේරුණාද කියලා මට කියන්න බෑ. පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න තේරුන්නේ නැද්ද? තේරුණාද කියලා ඉස්සරහට ගණන් යද්දී ওই වියදමක්සේ සලකනවා සහ නොසලකනවා කියන එක වැදගත්. මට චූටි මැසේජ් එකක් දාන්න බලන්න. තව විනාඩි 25කින් 30කින් පාඩම ඉවරයි. තව පැය භාගයකින් කුප්පිය ඉවරයි. මට කියන්න බලන්න මේ පැහැදිලිද කියලා මේ දැන් කියපු තියරි ටික ඔය ටික. කිව්වේ මොන්ද අර කට්ටිය. හරි. මේ බලා ගන්න. දැන් ඔන්න ඕක තේරෙනවා කියලා කට්ටිය දැම්මා. හරි මේ බලා ගන්න. එතකොට අපි දැන් චුට්ටක් ඔය බලමු මොකද්ද ඔය ඩිස්අලවුන්ට් එලවුන්ට් කියන එක මොකද්ද මේ කියලා බලමු චුට්ටක්. ඔය මොකද්ද කිව්වේ කියලා ගණන් වලින් අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ කිව්වේ කියලා සරලව. හරි. ඔන්න මම පොඩි දෙයක් කරනවා. හරි. මම පොඩි දෙයක් කරනවා. දැන් ව්‍යාපාර ආයතනයක තියෙනවා ලාභය. මොකද්ද? ඔන්න ව්‍යාපාර ආයතනයේ බනිස් ගෙඩි 10ක් විකුණලා තියෙනවා රුපියල් 100 ගානේ. බනිස් ගෙඩි 10ක් විකුණලා තියෙනවා රුපියල් 100 ගානේ. දැන් ආදායම කීයද? රුපියල් 1000යි. මොකද 100ව 10ක් කියලා කියන්නේ රුපියල් 1000යි. එතකොට ඔන්න අපේ ආදායම ඉන්කම් එක රුපියල් 1000යි ව්‍යාපාරේ. ඔන්න දැන් තමයි පාඩමට යන්නේ. රුපියල් 1000යි ඉන්කම් එක. එතකොට
මෙන්න මේ පැත්තෙත් මම දානවා රුපියල් 1000ක් කියලා එකක් දානවා. ඔන්න රුපියල් 1000ක් දානවා. කියන්නේ ව්‍යාපාරයේ ආදායම රුපියල් 1000යි. දැන් මෙන්න මේ හදන්නේ. මෙන්න මේ හදන්නේ අර A level වල හදපු accounting profit එක. හරි? accounting profit එක ගන්න කරන්න තමයි දැන් මේ යන්නේ. accounting profit එක. හරිද? එතන මේ යන්නේ tax එකේ ගන්න profit එක ගණනය කරන්න. tax profit එක තමයි මේ තියෙන්නේ. tax profit එක. හරි? මේ තියෙන්නේ accounting profit එක. එතන මේ තියෙන්නේ accounting profit එක. මේ තියෙන්නේ tax profit එක. හරි බලමු. එතකොට මේ බලන්න. මම මේවට පොඩි වටිනාකම් ටිකක් දෙනවා. හරි? මේවට පොඩි වටිනාකම් ටිකක් දෙනවා. මෙන්න මේ capital allowances කියන ඒවාට මම වටිනාකම් ටිකක් දෙනවා. රුපියල් 20යි. capital allowances රුපියල් 20යි. හරි? capital allowances 20යි. employee training කරන්න රුපියල් 40යි. employee training කරන්න රුපියල් 40යි. ඊට පස්සේ ගත්තොත් bad debts වලට රුපියල් 20යි. bad debts වලට රුපියල් 20යි. ඊට පස්සේ advertising expenditure වලට රුපියල් 30යි. ඔන්න මම පොඩි වටිනාකම් ටිකක් දෙනවා. ඔයාලත් මේ ගාන හදාගන්න. මෙහෙම හදාගන්න. හරි? ඊට පස්සේ depreciations වලට මම දෙනවා රුපියල් 10යි. හරි? 10ක් දෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම gratuity වලට දෙනවා මම රුපියල් 5ක්. පාරිතෝෂික රුපියල් 5ක් දෙනවා. ඊට පස්සේ entertainment වලට දෙනවා. entertainment වලට දෙනවා මම රුපියල් 30ක්. හරි? ඔන්න 30ක් දුන්නා. ඊට පස්සේ ගත්තොත් එහෙම doubtful debts වලට මම දෙනවා රුපියල් 20ක්. හරි? ඊට පස්සේ donation වලට මම දෙනවා 50ක්. හරි? donate කළා 50ක්. හරි. දැන් අපි මේ තියෙන්නේ අපි දැන් ගණනය කරන්න යන්නේ ඇත්තටම tax ගෙවිය යුතු profit එක එන්නේ මේ පැත්තේ. එතකොට ගිණුම් කරණයට අදාළව profit එක එන්නේ මෙන්න මෙතන. අපි දැන් බලමු ගිණුම් කරණය එන profit එකයි tax වල profit එකයි කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. අපි බනිස් විකුණලා දැන් රුපියල් 1000ක ආදායමක් අරන් තියෙනවා. බනිස් විකුණලා 1000ක ආදායමක් අරන් තියෙනවා. මේ පැත්ත හදන්නේ tax වල විදිහට, මේ පැත්ත හදන්නේ මේක tax වල විදිහට, මේ පැත්ත හදන්නේ accounting විදිහට. හරි. දැන් බලමු. capital allowances කියන ඒවා. capital allowances කියන ඒවා මම කිව්වේ tax එකේ වියදමක්සේ සලකනවා කියලා විතරයි. එතකොට capital allowances කියන ඒවා සලකන්නේ ළමයි tax එකේ වියදමක් විදිහට. එහෙනම් මේ 1000න් අඩු වෙන්න ඕනේ මොකක්ද? මේ 1000න් තමයි capital allowances කියන ඒවා අඩු වෙන්න ඕනේ. එතකොට 1000න් ඔන්න 20ක් අඩු වෙන්න ඕනේ කියලා අපි හොයාගත්තා. හරිද? ඒ කියන්නේ capital allowances කියලා කියන්නේ tax එකේ ආදායමෙන් අඩු කරන වියදම් ප්‍රමාණය. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම employee training. employee training කියලා කියන්නේ employee training කරන්න ළමයි tax එකෙන් අඩු වෙන්නත් ඕනේ. මොකද ඒක ව්‍යාපාරයේ වියදමක්. ඒතකොට tax එකෙන් අඩු වෙන්නත් ඕනේ. ඒක අනිවාර්යෙන් ඒක accounting වලත් employee training කියලා ඔයාලා A level වල අඩු කරන්නේ නැති සේවකයෝ පුහුණු කිරීමේ වියදම් කියලා. ඒතකොට මේකෙනුත් අඩු වෙන්න ඕනේ. මේකෙනුත් අඩු වෙන්න ඕනේ. මේකෙනුත් අඩු වෙන්න ඕනේ. මේකෙනුත් අඩු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ bad debts කියන ඒවා. bad debts කියන ඒවා මොනවද? ඒවා අඩමාන ණය. ඒවා හම්බෙලා නැහැ. ව්‍යාපාරේ තොග. එහෙනම් ළමයි ඒක අනිවාර්යෙන් A level වලත් ගැලපුවා. ඒ කියන්නේ accounting profit එකේ තියෙන්න ඕනි. මං කිව්වා allowed ඒවා වියදමක්සේ tax වල සලකනවා. එහෙනම් මොකද ගන්න ඕනේ? ඒවා මේකෙනුත් අඩු වෙන්න ඕනේ. හරි? මේකෙනුත් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් එහෙම advertising expenditure. advertising expenditure කියන ඒවා අපි A level වල ගත්තා මොනවද? ප්‍රචාරණ වියදම් කියලා. එතකොට ඒවා A level වලත් අඩු වෙන්න ඕනේ advertising expenditure කියලා. මම කිව්වා tax වලත් මොකක්ද? allowed ගණේ තියෙන්නේ. allowed වෙනවා නම් tax වලත් මොකද කරන්න ඕනේ? advertising expenditure කියන ඒවා අඩු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම depreciation මම කිව්වා disallowed යටතේ තියෙන්නේ. කියන්නේ අපි tax එක ගණනය කිරීමේදී වියදමක්සේ සලකන්නේ නැහැ. tax එක ගණනය කිරීමේදී වියදමක්සේ සලකන්නේ නැහැ. disallowed. ඒ කියන්නේ depreciation කියන ඒවා A level වල අඩු වෙනවා. A level වල අඩු වෙනවා. හැබැයි tax එකට ගණන් ගන්නේ නැහැ. හරි? tax ඒ කියන්නේ මේ 10යි කියන එක A level වල අපි ලාභය හෙව්වනම් අඩු වෙනවා. හැබැයි මේ 1000න් අඩු කරන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් එහෙම gratuity provision. ඒ කියන්නේ gratuity කියලා කියන්නේ සාමාන්‍ය පාරිතෝෂිත. පාරිතෝෂිත දීමනා කියනවා A level වල ලාභෙන් අඩු කරා. හැබැයි tax වල ලාභෙන් ඒක අඩු කරන්නේ නැහැ. tax වල ආදායමෙන් ඒක අඩු කරන්නේ නැහැ. ඒතකොට tax වලින් අඩු කරන්නේ නැහැ gratuity කියනවා. මේ disallowed යටතේ තියෙන. ඊට පස්සේ ගත්තොත් entertainment කියන ඒවා සංග්‍රහ වියදම් කියලා වලට මතකයි නම් A level වල ලාභෙන් නෙමෙයි ආදායමෙන් අඩු කරා සංග්‍රහ වියදම් කියලා අඩු කරා. හැබැයි සංග්‍රහ වියදම් කියන ඒවා මොකද කරන්නේ? සංග්‍රහ වියදම් කියන ඒවා tax වලට අදාළ නැහැ. ඒක ව්‍යාපාරයේ business එක හා සම්බන්ධ නැහැ. එතකොට මෙන්න මේ entertainment නැත්තම් අපි කියන සංග්‍රහ වියදම් නැත්තම් අපි විනෝදාස්වාද වියදම් ඒවා ගණන් ගන්නේ නැහැ. tax වල ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ doubtful debts ඔයාලට මතකයි නම් අඩමාන ණය කියන එක ගැලපුවා මොකක්ද? අදි සහ ඌන කියලා අඩමාන ණය කියලා අපි ගැලපුවා මොකේද? A level වල ගැලපුවා. හැබැයි ඒක tax වල ගණන් ගන්නේ නැහැ. හරි? tax වල doubtful debts කියන එක ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ donation කියන එක මොකද්ද? පරිත්‍යාග කියන එක පරිත්‍යාග වියදම් කියලා ඔයාලා මොකේද දැම්මේ? පරිත්‍යාග වියදම් කියලා A level වල දැම්මා. හැබැයි tax වල පරිත්‍යාග වියදම් ගණන් ගන්නේ නැහැ. හරි? ඔච්චරයි සරලවම දැනගන්න ඕනේ. හරි. ඒ කියපු කතාව තේරෙනවද? ඊළඟට එක්සැම්පල් තුනක් තියෙනවා. ඒක කරපුවාම පාඩම ඉවරයි.
ඒ කියන්නේ තව පැය භාගයක් විනාඩි 20ක් වගේ ඇතුළත ඉවරයි. මට කියන්න බලන්න. ඒක තේරෙනවද ඒකේ කතාව කියලා? හරි. තේරුණා කියලා කට්ටිය දානවා. හරි. අපි දැන් යමු එක්සැම්පල් එකට. මෙන්න මේ ගණන් හදන විදිය හොඳට බලා ගන්න ඔයාලා. මේ ගණන් හදන විදිය පුළුවන් වුණොත් විතරයි අර පේපර් එකේ ගාණ හදා ගන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට. හරි. අපි බලමු. ආ මෙන්න මේ ප්‍රැක්ටිකල් ක්වෙක්ෂන් යටතේ තියෙන පළවෙනි ගාණ. ඔයාලට තියෙන ප්‍රැක්ටිකල් ක්වෙක්ෂන් එක යටතේ තියෙන පළවෙනි ගාණ. හරි. මොකද්ද? පළවෙනි ගාණ තමයි පළවෙනි ගාණ තමයි. මොකද්ද? පළවෙනි එකට කියනවා මේ බලා ගන්න. පේනව නේද බෑ. හරි. මේ පළවෙනියට කියන මොකද්ද? ඕනනම් ඔයාලට zoom කරලා බලා ගන්න පුළුවන්. හරි. ප්‍රැක්ටිකල් ක්වෙක්ෂන් එකේ තියෙන පළවෙනි ගාණ කියනවා මොකක්ද? දැන් බලමු අපි අඩු කරන්න ඕනද නැද්ද කියලා. හරිද? අපිට දැන් ළමයි දෙන්නේ මොකක්ද? ව්‍යාපාර ආයතනයේ the net profit before tax for the year ended. ඒ කියන්නේ මොකක්ද? බදු පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය ගානක දෙනවා. අපිට බදු පෙර සුද්ධ ලාභය කියන එක දෙනවා ගානේ. බදු පෙර සුද්ධ ලාභය දීලා තියෙනවා කීයක්ද? වෙන දීලා තියෙනවා. අපි සාමාන්‍ය බින්දු කපමු. හරි. මේ ගානේ අපි හදද්දි බින්දු කපලා ගමු. හරි. එතකොට කීයද? 64250ක් දීලා තියෙනවා බදු පෙර සුද්ධ ලාභය කියන එක. හරි. එතකොට අපි කරන්න ඕන ළමයි මෙන්න මේ ගණන් හදද්දී බිස්නස් ඉන්කම් එක ගණනය කරද්දී මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එකකට අනුව මෙන්න මෙහෙම ටේබල් එකක් ගහන්න ඕනේ. මෙන්න මෙහෙම වගුවක් ගහන්න ඕනේ. කොහොමද ගහන්නේ? මෙන්න මෙහෙම කොටුවක් ගහනවා. කොටුවක් ගහලා මේ පැත්තෙන් මොකද කරන්නේ? පොඩ්ඩක් ඉඩක් තියලා ලියන්නත් එක්කන් ඉඩ තියලා. මොකද්ද? තව කොටු දෙකක් ඔන්නෝම වෙන් කරගන්න ඕනේ. හරි. වෙන් කරලා එක පැත්තක ධන කියලා දානවා. එක පැත්තක ඍණ කියලා දානවා. හරි. ඒ කියන්නේ මොකක්ද? අඩු වෙනවා සහ එකතු වෙනවා. ඔගේ අදහස මම පැහැදිලි කරන්නම් මොකද්ද කියන්නේ කියලා. හරිද? මෙන්න මෙහෙම කොටුවක් ගහලා අඩු වෙනවා සහ එකතු වෙනවා කියලා දානවා. හරිද? ඊට පස්සේ අපිට මේ කම්පැනි එක මම මුල ඉඳන්ම මේ සරලවම කියලා දෙනවා. හරි. ඔන්න ඔහම කොටුවක් ඉස්සෙල්ලාම ගහනවා. හරිද? කොටුවක් ගහලා දැන් බලන්න මොකද්ද මේ බිස්නස් එකේ නම කියලා. හරිද? මේ බිස්නස් එකේ නමක් නම් දීලා නැද්ද කොහෙද? මෙතන බිස්නස් එකේ නමක් දීලා නැහැ. ඔව් දීලා නැහැ. ඒ වුණාට මම දාලා තියෙන මොකද්ද? ABC කම්පැනි. ඒ කියන්නේ නමක් දාන්නේ නැති නිසා දාලා තියෙනවා ABC කම්පැනි. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් කම්පැනි එකේ නමක් දුන්නොත් ළමයි නම දාන්න ඕනේ අර ටේබල් එකට උඩින්. ආදායම් ප්‍රකාශය වගේ මේ ගහන්න තියෙන. හරි. ඒ ලෙවල් වල ආදායම් ප්‍රකාශය වගේ කොටුවක් ගහන්න තියෙන්නේ. හරිද? එතකොට ABC කම්පැනි. කම්පැනි නම ලියන උඩින්ම. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේ කැල් කරනවල මොකක්ද? බිස්නස් ඉන්කම් කියන එක කැල් කරනවා කියලා මෙන්න මෙහෙම ලියන්න ඕනේ. හරිද? ලියලා ඉවරලා මොකද කරන්න ඕනේ? අපි කියන්නේ මේ දිනෙන් අවසන් වර්ෂය සඳහා ඔන්නෝම කියව නේද? මෙතන මොකද කියන්න ඕනේ? මේ වර්ෂය සඳහා මොකද කියන්නේ? For the year of assessment. ඒ කියන්නේ මොකද්ද? 2023 අපිට දෙනවා වර්ෂය මොකද්ද කියලා. එතකොට මෙන්න මෙහෙම වර්ෂය 2022 23 කියලා ඉස්සෙල්ලාම දානවා. හරි. ගාන හදද්දී ඔහොම දානවා. ওই ටික මතකයිද? ඒ කියන්නේ මොකද්ද? කම්පැනි එකේ නම ලිව්වා. ඊට පස්සේ කැල් කරනවා කියලා කිව්වා බිස්නස් ඉන්කම් එක. ඊට පස්සේ මොකද කරන්නේ? ඊයේ එකේ සලකා බලන කාල පරිච්ඡේදය දානවා මෙතන. හරි. ඕක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. කරලා ඉවරලා. දැන් අපි ගානට යමු. ඔයාලා මාත් එක්කන් හදන්නවා නම් හදන්න. ඒක හොඳයි කියලා හිතනවා. හරි. මේ බලන්න. ඔන්න අපිට දැන් ඉස්සෙල්ලාම දෙන්නේ මොකක්ද? අපිට ඉස්සෙල්ලාම දෙන්නේ net profit එක. ඒ කියන්නේ මේ net profit කියලා දෙන්නේ ළමයි accounting profit එක. හොඳට මතක තියාගන්න මෙතන net profit කියලා දෙන්නේ. අර අපි A level වල කතා කරපු ආදායම් ප්‍රකාශයේ දෙන ලාභය තමයි වෙන්න මේ 64250 කියලා කියන්නේ. හරි ඉස්සෙල්ලාම අන්නේ A level වල දෙන ලාභය මොකද කරන්නේ? A level වල දෙන ලාභේ වෙන්න මෙතන අර අපි ගහගත්ත ධන සහ ඍණ කියන ඔන්න ඔය තීරු වලට මෙන්න මෙහා පැත්තේ ලොකු කොටුවක් ගහගත්තී. ඒකේ ලියනවා මොකද්ද? accounting profit. නැත්නම් අපි කියනවා profit before tax. ඒ කියන්නේ බදු පෙර සුද්ධ ලාභය දා ගන්නවා කීයද? ධන පැත්තේ දා ගන්නවා. ඒ අදාළ ගාන. ධන පැත්තේ දා ගන්නවා ඒ අදාළ ගාන. ඒ අදාළ ගාන කීයද අපිට දීලා තියෙන්නේ? අපිට දීලා තියෙන්නේ මේ බලගන්න. 64250යි. 64250ක් දීලා තියෙනවා නම්
අපි 64250 කියලා ධන පැත්තේ ඔන්නෝම දාගත්තා. හරි. ඊට පස්සේ ඉස්සලාම එක කරන්නේ ලාභය දාගන්න. දැන් මෙන්න මේ ඩිස්අලවුන්ස් සහ ඇලවුන්ස් කියන එක තමයි ගණන්. හරි. මේ බලාගන්න. මෙන්න බලාගන්න පළවෙනි එක කියන මොකද්ද? ඩිප්‍රිසියේෂන් චාර්ජ්. අන්න මේවට අපි කියනවා ෂය වෙන් කිරීමේ චාර්ජ්. කීයද ෂය වෙන් කරලා තියෙනවා? අපි බින්දු කැපුවොත් 4860යි. හරි. ෂය විදිහට අරන් තියෙන්නේ 4860යි. හරි. 4860යි. එතකොට බලන්න ෂේ කියලා මේකේ සටහන් වෙලා තියෙන 4860යි. බලන්න මොකද ෂේ විදිහට අපි ගත්තේ මොනවද? ඩිස්අලවුඩ්ද එලවුඩ්ද? මේ බලන්න. අපි ෂේ ඩිප්‍රිසියේෂන් කියලා ගත්තේ වෙන්න බලන්න. ඩිස්අලවුඩ් ගණේට තමයි ඩිප්‍රිසියේෂන්. ඒ කියන්නේ මොකක්ද? අපි මේක මොනවද? ටැක්ස් ගණනය කරන ප්‍රොෆිට් එක ගණනය කරද්දී ටැක්ස් එක හොයන ප්‍රොෆිට් එක ගණනය කරද්දී මෙන්න මේ ටැක්ස් එක ගණනය කරද්දී දැම්මේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වියදම ටැක්ස් එක ගණනය කරද්දී දැම්මේ නැහැ. හරි? ඒක ඩිප්‍රිසියේෂන් ෂේ කියන ඒවා අඩු කරන්න නැති මොකේද? ඒ ලෙවල් වල ගිණුම් කරන මේක අඩු වෙලා තියෙන්නේ. කියන්නේ මොකද්ද? අපි ෂේ කියන ඒවා ගිණුම් කරන කියන එක අඩු වෙලා තියෙන්නේ. හැබැයි ටැක්ස් එක හොයද්දී ඒක දාන්න ඕනිද? නෑ. ටැක්ස් එක හොයද්දී ඒක දාන්න ඕනේ නෑ. එහෙනම් අඩු වෙලා තියෙනවා නම් ඇත්තට මේක අඩු වෙන්න ඕනේ වියදමක්ද? නෑ. මොකක්ද? අඩු නොවිය යුතු වියදමක්. ඒ කියන්නේ ඩිස්අලවුන්ට් වියදමක්. අඩු වෙන්න ඕනේ නැති වියදමක්. හරි? ඒ කියන්නේ වියදමක්සේ සලකා බලන්නේ නැති ඒවා. අන්න ඒ වියදමක්සේ සලකා බලන්නේ නැති ඒවා අඩු වෙලානේ දැන් ලාභෙන් තියෙන්නේ. වියදමක්නේ එතකොට. ලාභෙන් අඩු වෙලා තියෙන්නේ. කියන්නේ accounting profit එකෙන් මේ 64250න් කියන එක මේ 64250න් කියන්නේ මොකද්ද? sorry 64250න් කියන්නේ මොකද්ද? මෙන්න මේ 4860 කියන එක අඩු වෙලා තියෙන්නේ ඒ ලෙවල් වල හදද්දි. අපිට ඒක අඩු කරලා හරියයිද? නෑ. අපි ඒක අඩු කරපු එක මොකද කරන්න ඕනේ? අඩු කරලා හරියන්නේ නෑ. මොකද කරන්න ඕනේ? අඩු කරපු එක අපි එකතු කරන්න ඕනේ. එකතු කිරීම තීරුවේ දානවා. හරි? අඩු කරලා තියෙන්නේ. ඒක අඩු කරන්න ඕනේ නැති වියදමක්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? accounting profit එක යටතේ මේ අඩු වෙලා තියෙන එක එකතු කරන්න පටන් ගන්න. හරි. ඒක තේරෙනවද පළවෙනි එක? අඩු වෙන්න ඕනේ නෑ. ඒක නිසා එකතු කරනවා. තේරුම් නැත්නම් කියන්නේ එකපාරක් මම ආයෙ පැහැදිලි කරන්න. හරි මට පටක් ගාලා මැසේජ් එකක් දාන්න බෑ. ඒක තේරෙනවද? accounting profit එකෙන් අඩු වෙලා නිසා ඒක අඩු වෙන්න ඕනේ නෑ ව්‍යාපාරي. මෙතනින් මේ සරලම කරන්නේ මොකද්ද? මේ taxable income එක ගන්න එක තමයි මේකෙන් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ මොකද්ද? taxable profit එක. ඒ කියන්නේ මොකද්ද? බදු ගෙවිය හැකි වියදම තමයි අපි මේ ආදායම තමයි ගන්න කරද්දී. ඒතකොට බදු ගෙවිය හැකි ආදායම ගන්න කරද්දී අර accounting ආදායමයි accounting එකේ ගන්න කරපු ආදායමයි මෙන්න මේ tax වල ගන්න කරන ආදායමයි මම වෙනස් කියලා කිව්වනේ. හරි. එතකොට මෙන්න මේ accounting වලින් ගණනය කරපු ආදායමෙන් ෂේ කියන එක අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක අඩු වෙන්න ඕනේ නැහැ ටැක්ස් වලින්. ඒ නිසා අඩු වෙන්න ඕනේ නැති නිසා අපි මොකද කරන්නේ? ඒක එකතු කරනවා. හරි මට කියන්න බෑනේ ඒක තේරෙනවද කියලා. හරි. එතකොට කලින් එක බලන්න. ඊට පස්සේ එක කියනවා මොකද්ද? ඊට පස්සේ එකේ කියනවා මොකද්ද? capital allowances. capital allowances කියන එක කීයද? බින්දු කැපුවොත් 3250ක් තියෙනවා. ඒ කියන්නේ ටැක්ස් එක ගණනය කරද්දී අඩු කරන ෂේ තමයි capital allowances කියලා කියන්නේ. accounting profit එක ගණනය කරද්දී හදන එක තමයි අපි depreciation කියලා කියන්නේ. ඒ කියන්නේ accounting profit එකෙන් අඩු කරන ෂේ තමයි depreciation. ඒතකොට capital allowances කියලා කියන්නේ ටැක්ස් එකට අදාළව ආදායම ගණනය කරද්දී අඩු කරන වියදමක්. ඒතකොට ඇයි අපි එහෙම කියන්නේ මේ බලන්න. අපි උඩ ගත්තේ මොකක් විදියට? මේ කැපිටල් allowance එකක් කියලා ගත්තේ allowance වියදමක්. ඒ කියන්නේ allowance සලකා බලන වියදමක්සේ ටැක්ස් එක ගණනය කරද්දී වියදමක්සේ සලකා බලන වියදමක් තමයි අපි allowance කියලා ගත්තේ. හරි. එතකොට බලන්න මෙතන
කැපිටල් allowances කියන එක මේ disallowed allowed කියලා ඔයාලා දාන්න ඕනේ මේ. එතකොට මේ depreciation කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වියදමක්සේ සලකන්නේ නැහැ. එහෙනම් මොකද කියන්න ඕනේ? disallowed කියලා මෙතන ලියන්න ඕනේ. හරිද? හැබැයි අපි මේ capital allowances කියන මොකද වෙන්න ඕනේ? ඒක අනිවාර්යෙන් බදු ගණනය කරද්දී අඩු කරන්න ඕනි. ඒ කියන්නේ ඒක බදු වල වියදමක්. එහෙනම් බදු වල වියදමක් නම් අපි ඒක මොකක්ද? allowed. ඒ කියන්නේ මොකක්ද? තියෙන ආදායමෙන් මොකද වෙන්න ඕනේ? තියෙන ආදායමෙන් අඩු වෙන්න ඕනි. මොනවද? ටැක්ස් වල ගණනය කරන වියදමක් නම් අපි වියදමක්සේ සැලකුවා. එහෙනම් මොකද ගන්න ඕනේ? තියෙන ආදායමෙන් අඩුවීමේ යටතට දානවා මේ. අඩුවීමේ තීරුවට දානවා. අඩුවීමේ තීරුවට දානවා 3250යි කියලා. ඒ කියන්නේ ඒක ටැක්ස් වලට අදාළ වියදමක්. හැබැයි accounting profit එකට අදාළ වියදමක් නෙවෙයි. හරි? ඒක එතකොට ටැක්ස් වලට ගන්න නිසා අඩු කිරීමක්සේ දැම්මා අඩු කිරීම තීරුවේ. හරි. ඒක තේරෙනවද මේ කැපිටල් allowances සහ depreciation කියන එකේ තේරුම? ඒ දෙක කොහොමද ගත්තේ? ඒක පොඩ්ඩක් තේරෙනවා. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනද? තව චුට්ටක් පැහැදිලි කරන්න ඕන නම් කියන්න බලන්න කවුරු හරි. ඒක තේරුණාද නැත්නම් තව චුට්ටක් පැහැදිලි කරන්න ඕනද? ටක් ගාලා කියන්න බලන්න. ඊළඟ පාර්ට් එකට යන්න. හරි. එතකොට ඒක තේරෙනවා කියලා දාලා තිනවා කවුරුත් කිව්වෙත් නෑ ආයෙ පැහැදිලි කරන්න කියලා. හරිද? ඒ කියන්නේ accounting එකේ එකයි ෂේ ගන්න විදිහයි ටැක්ස් එකේ ෂේ ගන්න විදිහයි මම හිතනවා තේරෙනවා කියලා. හරි. මේ බලාගන්න. ඊට පස්සේ gratuity provision මේ gratuity provision මේ ගාණෙන් අල්ලගන්න බැරි වෙච්ච සමහරක් ඒවා ඊළඟ ගාණෙන් අල්ලගන්න. හරි. gratuity කියලා කියන්නේ පාරිතෝෂික. අපි කිව්වා මොකද්ද? මේ බින්දු කපනවා. හරි. එතකොට පාරිතෝෂිත තියෙනවා 4200ක්. පාරිතෝෂිත තියෙනවා 4200ක්. හරිද? එතකොට අපි කිව්වා පාරිතෝෂිත කියනවා මොකද කරේ? පාරිතෝෂිත කියනවා අපි ගත්තේ මොන විදිහටද? මේ බලගන්න. gratuity provisions මේ disallowed. ඒ කියන්නේ ටැක්ස් එකේදී වියදමක්සේ නොසලකයි. ටැක්ස් එකේදී වියදමක්සේ නොසලකයි. එතකොට ටැක්ස් එකේදී වියදමක්සේ නොසලකනවා නම් ඉතින් මේ අපේ වෙන්න මේ පාරිතෝෂිත කියන ඒවා accounting profit එකෙන් අඩු වෙලානේ තියෙන්නේ. ඉතින් අඩු වෙන්න ඕනිද? නෑ ටැක්ස් එකට ඒක අදාළද? gratuity ඒ කියන්නේ පාරිතෝෂිත කියන ඒවා ටැක්ස් එකට අදාළද? අදාළ නෑනේ. එහෙනම් අදාළ නැත්තම් ඒක අදාළ නැති දෙයක් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි අදාළ නැති දෙයක් අඩු වෙලා නම් අපි ඒක මොකද කරන්නේ? එකතු කරනවා. gratuity කියන එක මොකද වෙන්නේ? disallowed. ඒ කියන්නේ ඒක මොකද වෙන්නේ? සරලව කිව්වොත් එහෙම ළමයි allowed ඒවා මෙන්න මේකේ දාන්නේ නැහැ. allowed ඒවට allowed කියලා දානවා මිසක් ගණනය කිරීම වලට දාන්නේ නැහැ. හරි? එතකොට මෙතන gratuity කියන එක gratuity provisions කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් ඒක ගලපන්න ඕනේ. මොකද ගලපන්න ඕනේ හේතුව තමයි ඒක net profit එකෙන් අඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද? accounting එකේ හදන profit එකෙන් අඩු වෙලා accounting profit එකෙන් අඩු කරලා හැබැයි ඒක ටැක්ස් වලින් අඩු වෙන්න ඕනි නැති වියදමක්. හරි? ටැක්ස් වලින් අඩු වෙන්න ඕනේ නැති වියදමක්. එහෙනම් මෙතන මේ 4200 කියන එක ටැක්ස් වලට අදාළ එකක් නෙමෙයි. එහෙනම් accounting profit එකෙන් අඩු වෙලා තියෙනවා නම් අපි ඒක මොකද ගන්න ඕනේ? disallowed කියලා දැම්මා. gratuity provisions කියලා දැම්මා. disallowed කියලා දැම්මා. ඒක එකතු කිරීම ගණයට දැම්මා. හරි? එකතු කිරීම ගණයට දැම්මා. හරි. ඒක තේරෙනවද? මේ ගාන විතරයි තේරෙනවද කියලා අහන්නේ. අපි ඊළඟ ගානේ හදද්දී ආයේ තේරුණාද නැද්ද නෑ. ඊට පස්සේ ඉතින් මේ මේක විදිහටම තමයි ඊළඟ ගානක් තියෙන්නේ. මට කියන්න බෑ මේක පැහැදිලිද කියලා. මේක accounting profit එකෙන් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. හැබැයි අඩු වෙන්න ඕනේ නෑ. මොකද gratuity කියන ඒවා සලකා බලන්නේ නෑ. එහෙනම් අපි මොකද ගන්න ඕනේ? ඒක disallowed. ඒ කියන්නේ මොකද්ද? සලකා නොලබන එකක්. එහෙනම් අපි මොකද ගන්නේ? සලකා නොලබන ඒවා එකතු කරනවා. හරි මට කියන්න බෑ මේක තේරෙනවද? හරි. ආයෙත් බලමු අපි. අපි ඊළඟ එකක් බලමු. හරි මේ බලන්න.
ඊළඟ මොකක්ද තියෙන්නේ? ඊළඟේ තියෙනවා මේ බලා ගන්න. company has spent වියදම් කරනවලු මම බින්දු කපනවා කියලා කිව්වනේ බින්දු කපනවා 320ක් තියෙන්නේ 320ක් මොනවද entertain entertained ඒ කියන්නේ මොනවද සංග්‍රහ වියදම් නැත්නම් අපි ඒකට කියන සංග්‍රහ කියන්නේ නැතුව අපි කියමු මෙහෙම ඒ කියන්නේ විනෝදාස්වාදයේ සඳහා වියදම් විනෝදාස්වාදයේ සඳහා වියදම් තියෙනවා 320ක් හරි 320ක් 320 කියන එක accounting profit එකෙන් අඩු වෙලා ඇති ඒ කියන්නේ මොකද්ද සංග්‍රහ වියදම් කියලා මොකද කරන්න තියෙන්නේ ඔයාලා අඩු කරන්න නැති ඒ කියන්නේ account profit එක හදද්දී ඒක අඩු කරන්න නැති මට කියන්න මට ඒක ටැක්ස් වලට ඕනිද සංග්‍රහ වියදම් කියන එක අපි ටැක්ස් වල ඩිස්අලවුඩ්ද සලකා බැලුවේ නැද්ද allowedද සලකා බැලුවද බලන්න බලන්න අන්න මෙන්න එන්ටර්ටේන්මන්ට් කියනවා තියෙන්නේ මොකද්ද මොන යටතේද ඩිස්අලවුඩ් යටතේ ඒ කියන්නේ ටැක්ස් එක ගණනය කිරීමේදී වියදමක්සේ සලකා බලන්නේ නැහැ ටැක්ස් එක ගණනය කිරීමේදී වියදමක්සේ සලකා බලන්නේ නැහැ මොකද බනිස් හදන ව්‍යාපාරයක් නම් ඌ බනිස් හදන්න අනිවාර්යයෙන්ම සංග්‍රහ වියදම් නැත්නම් අපි ගත්තොත් එහෙම ෆන් එකක් දාන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඩීජේ එකක් ගහන්න ඕනේ නැහැ. නැත්තම් බනිස් හැදෙනවා ඩීජේ එකක් නොගැහුවා කියලා. හරිද? එතකොට මොකද මේ ගන්න ඕන සදහස? එතකොට සලකා බලන්නේ නැහැ. එහෙනම් ඩිස්අලවුන්ට් නම් අපි මෙන්න මේකේ ගලපන්න ඕනේ. ඩිස්අලවුන්ට් කියන මොකද ගන්න ඕනේ? ගලපන්න ඕනේ. දැන් මෙන්න මේ 320 එක සංග්‍රහාරි මොකද්ද? මොනවද? එන්ටර්ටේන්ට් කියලා කියන්නේ විනෝදාශ වේදන් කියලා හරි මොන මේ account preparing අඩු වෙලා ඇති. හැබැයි අඩු වෙන්න ඕනේ නැති වේදමක්. අපි මොකද කරන්න ඕනේ? අඩු වෙන්න ඕනේ නැත්නම් අපි අඩු වෙන්න ඕනේ නැති වේදම මෙන්න මේ entertainment expenses කියලා දැම්මා. ඒක disallowed එකක්. ඒක සලකා බලන්නේ නැහැ tax වලදී. අඩු වෙලා තියෙනවා නම් accounting profit එකෙන් අපි මොකද කරන්නේ? ඒක එකතු කරලා දාන්න ඕනේ. මොකද ඒක tax වලට අදාළ නැහැ. ඒ අඩු වෙලා තියෙනක අපි tax එක ගන්න එක කරද්දී නම් අපි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. මේ වියදම අපිට අදාළ නැහැ. tax එකේ සලකා බලන්නේ නැහැ. හරි. ඒකත් පැහැදිලිද? තව කියලා දෙන්න ඕන නම් මට කියන්න. කියලා දෙන්න ඕන නම් ටක් ගාලා කියන්න. නැත්නම් හැමෝම මැසේජ් එකක් දාන්න ටක් ගාලා යන්න. තව ගැළපිලි 3-4ක් තියෙන්නේ. ඊළඟ ගණන් වලට තනියම හදන්න පුළුවන්. මට කියන්න බෑ මේක පැහැදිලිද? මේක පැහැදිලිද? කට්ටිය මැසේජ් එකක් දාන්න ටක් ගාලා. තව එකපාරක් කියලා දෙන්න ඕන නම් ඒත් කියන්න බෑ. ටක් ගාලා කියන්න බෑ. හරි. ඒක තේරෙනවා කියලා දාලා තිනවා කවුරුත් කියලා දෙන්න කියලා දාලා නැහැ. එහෙනම් කියලා දෙන්නේ නැහැ. හරි කියලා දෙන්න ඕන නම් ආයෙ පාරක් කියලා දෙන්න පැහැදිලි නෑ වගේ නම් ආයෙ අහන්න මම ඒක දානවා. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? පැනල්ටි. ඒ කියලා කියන්නේ මොකද්ද? පැනල්ටි එකක් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දඩ මුදලක්. ඒ කියන්නේ දඬුවමක් පැනල්ටි කියලා කියන්නේ දඬුවමක් වගේ එකක් නේ. හරි මොකද්ද වෙලා තියෙන්නේ? an amount. මෙන්න මේ amount එක මම බින්දු සලකා බලන්නේ නැහැ. ඒතකොට 136ක්. හරි. 136ක් මොකද කරලා තියෙන්නේ? ගෙවලා තියෙනවා. පේඩ් කරලා තියෙන මොකක්ද? penalty late payment to the employees provident fund. ඒ කියලා කියන්නේ මොකද්ද ළමයි? EPF මේ employee provident P fund P. එතකොට EPF සඳහා EPF ගෙවන්න පරක් වෙලා හරි late වෙලා late payment මේ EPF ගෙවන්න පරක්කු වෙලා හරිද ඒක නිසා දඩයක් ගහලා තියෙනවා 136ක හරි දඩයක් ගහලා තියෙනවා 136ක හරි ඒක වියදමක් හින්දා accounting වලින් අඩු කරන්නේ නැති මොකද accounting කියලා කියන්නේ accounting වල අනිවාර්යෙන් වියදම් විදියට අඩු කරනවා හරි accounting වල අනිවාර්යෙන් වියදමක් විදියට ඒව අඩු කරන්න ඕනි මොකද account එකේ හැම ජරාවම වියදමක් විදියට අඩු කරලා දානවනේ හරි හැබැයි accounting profit එකෙන් ඒක අඩු වෙලා ඇති හරිද මම කිව්වා මොකද්ද මෙන්න මේ penalty කියන ඒවා ඒ කියන්නේ ඒ දඩ මුදල ඒක බනිස් හදන්න ගෙවප එකක්ද නෑ ඒක අත්වැරද්දෙන් ගෙවප එකක් හරි ඒ කියන්නේ ඒක ගෙවන්න පරක් වෙලා ගෙවප එකක් ඒතකොට අනිවාර්යෙන් ඒක ව්‍යාපාරේ වැරද්දා ඒතකොට ඒක ටැක්ස් එකට අදාළද නෑ ව්‍යාපාරේ මේ ලාභයෙන් අඩු වෙලා ඇති accounting profit එකෙන් හැම ජරාවම ලාභෙ විදිහට අඩු වෙනවනේ වියදම් විදිහට හැබැයි ඒක ටැක්ස් වලට අදාළ ඒවා නෑ ටැක්ස් වලට වියදම් සේ සලකන්නේ බනිස් ගෙඩිය හදන්න දරපු වියදම් විතරයි ඒතකොට මේක
accounting profit එකෙන් අඩු වෙලා තියෙනවා නම් tax වලට අදාළ නැත්නම් අපි tax එකේදී මොකද කරන්නේ? ඒක disallowed කියලා දාලා මොකද කරන්නේ? ඒක හොඳ මතක තියාගන්න. penalty මෙතනත් මොකද? penalty කියලා එන්න ඕනේ මේ disallowed එකදී penalty කියලා එන්න ඕනේ. ඒකල මොකද එන්න ඕනේ? අනිවාර්යෙන් ඒක accounting profit එකෙන් අඩු වෙලා ඇති. හැබැයි අපි ඒක අඩු කරන්න ඕනේ නැහැ. අපි ඒක අඩු කරන්න ඕනේ නැත්නම් මොකද කරන්න ඕනේ? penalty කියලා දැම්මා. disallowed කියලා දැම්මා. මොකද වෙන්න ඕනේ? 136ක් එකතු කරන්න ඕනේ. අඩු වෙලානේ තියෙන accounting profit එකෙන්. අඩු කරලා තමයි accounting profit එක අරන් තියෙන්නේ. හැබැයි tax එකේ ගන්න එක කරද්දී අපි accounting profit එකට ඒක සලකා බලන්න ඕනේ නෑ. එහෙනම් අපි මොකද ගන්න ඕනේ? අඩු වෙලා තියෙන එක අපි නැවත එකතු කරන්න ඕනේ. හරියට මේක වැරදි නිවැරදි කිරීම වගේ. ඒ ලොල් වල වැරදි නිවැරදි කිරීම වගේ තමයි මේක. හරි. ඒ penalty ගන්න තේරුණාද? දඩ ගන්න තේරුණාද? තව පාරක් කියා දෙන්න ඕන නම් කියන්න. හරි. තේරුණා කියලා දාලා තියෙනවා. හරි බලමු අපි. ඊළඟ ඔන්න penalty කියනවා. ඒවා disallowed කියලා කියන්නේ ගලපනවා. ගලපනවා කියලා කියන්නේ අඩු වෙලා තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒක අදාළ නැහැ tax වලට එකතු කරා. හරි. ඊට පස්සේ බලන්න. මේ බලන්න. මෙතන තියෙනවා 800ක්. කියන්නේ බිංදු කපනවනේ. 800ක්. මොකද වෙලා තියෙන්නේ? incurred. කියන්නේ සිදු වෙලා තියෙන මොකක් කරන්නද? directors foreign traveling to meet foreign suppliers. අන්න ඕක වැදගත් ළමයි. හරි මේ බලන්න. මේ 800 ගෙවලා තියෙන්නේ ව්‍යාපාරයේ වැඩ කටයුතු වලට. කියන්නේ ව්‍යාපාරයේ foreign suppliersලා. ඒ කියන්නේ විදේශ ගැනුම්කරුවෝ, විදේශ suppliersලා. සැපයුම්කරුවෝ. විදේශයෙන් ගත්ත ඒ කියන්නේ විදේශයට අදාළ සැපයුම්කරුවෝ ඉන්නේ. විදේශ සැපයුම්කරුවෝ හම්බෙන්න ගිහිල්ලා තියෙනවා කවුද? ඩිරෙක්ටර්ස්ලා. එතකොට මේ ඩිරෙක්ටර්ස්ලා ව්‍යාපාරී ඩිරෙක්ටර්ස්ලා පිටරට ගිහිල්ලා ව්‍යාපාරේ වැඩ කටයුත්තක් කරනවා නම් ඒක අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? ඒක මොකද වෙන්න ඕනේ? allowed. ඇයි? ඒක ව්‍යාපාරේ වියදමක්. ඒක අනිවාර්යෙන් allowed. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඒක අනිවාර්යෙන් disallowed නෙමෙයි. හරි. මෙන්න මේ වියදම accounting profit එකෙන් අඩු වෙලා තියෙනවා. හැබැයි tax වලින් අඩු වෙන්න ඕනි. එහෙම වියදම් allowed. හරි. අඩු වෙලා තියෙනවනේ. එහෙනම් allowed. allowed කියලා කියන්නේ මොකද කරන්න ඕනේ? අපි දාන්න ඕනේ මොකද්ද? foreign traveling කියලා දැම්මා. foreign traveling කියලා දැම්මා. foreign traveling කියලා දැම්මා. මොකක්ද දාන්න ඕනේ? allowed කියලා දැම්මා. allow කියලා දැම්මා. allowed කියලා දැම්මා. ඊට පස්සේ ළමයි ඉරි ගහන්න. හරි. ඒ කියන්නේ මොකද්ද? disallowed නම් විතරයිනේ මේක ගලපන්නේ. ඒ කියන්නේ සලකා බලන්නේ නැති වියදම් අඩු කරලා නම් විතරයිනේ මේක ගලපන්නේ. හැබැයි මේක මොකද වෙලා තින්නේ? මේක disallowed. ඒ කියන්නේ මේ allowed. ඒ කියලා කියන්නේ foreign traveling ගාස්තු කියලා කියන්නේ ව්‍යාපාරයට දරපු වියදමක්. හරි ඒක accounting profit එකකිනුත් අඩු වෙලා ඇති. හරි ඉතින් ඇත්තට මේක අඩු වෙන්න ඕනි. එහෙනම් අපි එකතු කරන්න ඕනේද? නෑ ඒක අඩු වුණාට කමක් නෑ. එහෙනම් මොකද්ද? ඒක allowed. කියන්නේ වියදමක්සේ සලකනවා. සලකනවා ළමයි නිකන් තියන්න එපා. foreign traveling කියලා දැම්මා. ඊට පස්සේ allowed කියලා දැම්මා. ඉරි දෙකක් ගැහුවා. ඉරි දෙකක් එහෙම ගහන්න අනිවාර්යෙන් ඔහොම තියන්නම ඕනි. හරි. අනිවාර්යෙන් එහෙම තියන්නම ඕනි. හරි. මට කියන්න බලන්න ඒක තේරෙනවද කියලා. ටක් ගාලා ගැලපිල්ලක් තේරෙනවද කියලා බලන්න. ඒ ගැලපිල්ලත් ඒ foreign traveling එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ ව්‍යාපාරයේ අදාළ ඒක වියදමක්නේ. ව්‍යාපාරයේ බඩු විකුණන්න සප්ලයර්ස්ලා හම්බෙන්නේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ටැක්ස් වලින් අඩු වෙන්න ඕනේ. accounting එකනුත් අඩු වෙන්න ඕනේ. එහෙනම් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් ආයෙ මුකුත් කරන්න ඕනේ නැහැ කියලා allowed. ඒක තේරෙනවද කියන්න බලන්න. තව එකපාරක් ඒක කියලා දෙන්න ඕනද? එකපාරක් කියලා දෙන්නු කියලා දාලා තියෙනවා. හරි. එකපාරක් මම කියලා දෙන්නම්කෝ. මේ බලන්න. එතකොට දැන් මේ ලක්ෂ 8 කියලා තිබ්බම මම මේක 800 කියන ගන්න බින්දු කපපුවාම එතකොට මේ 800 ගෙවලා තියෙන්නේ ව්‍යාපාරයේ මේ කියන්නේ මෙහෙයුම් කටයුතු සඳහා. ඒ කියන්නේ ව්‍යාපාරේ බනිස් කියලා හිතන්නකෝ. ව්‍යාපාරේ බනිස් හදන්න පිටරට පිටිසැපෙම් කරුවෝ හම්බෙන්න ගිහිල්ලා තමයි මේ ගෙවලා තියෙන්නේ. එතකොට ඒක හම්බෙන්න යන්නම ඕනේ. යා යුතුම වියදමක්. ඒක කරේ නැතුනොත් එහෙනම් බනිස් විකුණන්න වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් ඒක මොකද වෙන්න ඕනේ? ඒක allowed වියදමක්. ඒ කියන්නේ මොකක්ද? ඒක අඩු වෙන්න ඕනේ. එහෙනම් ඉතින් කොහොමත් මේ වියදම කියන එක මොකද කරන්න ඕනේ? වියදම් හැම වෙලෙම accounting profit එකෙන් අඩු වෙලා තියෙන්නේ. හරි. වියදම් හැම වෙලෙම accounting profit එකෙන් අඩු වෙලා තියෙන්නේ. කියන්නේ මේකෙන් ඒක අඩු වෙලා තියෙන්නේ. හැබැයි අඩු වුණාට අඩු වෙන්නත් ඕනේ. ටැක්ස් එකෙනුත් මොකද වෙන්න ඕනේ? ටැක්ස් එකෙනුත් ඒක අඩු වෙන්න ඕනේ. මොකද අඩු විය යුතු වියදමක්. හරි. ඒක අඩු විය යුතු වියදමක්. ඒ කියන්නේ අඩු වෙන්න ඕනේ කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් allowed. ඒ කියන්නේ ඒක අඩු වෙලා තියෙන්නේ සහ ඒක disallowed නෙමෙයි ගලපන්න ඕනේ නැති එකක් නෙමෙයි. එහෙනම් ඒක ගලපලා නම් අපි මුකුත් කරන්න නැහැ. මොකද කරන්න ඕනේ? traveling
foreign traveling කියලා දැම්මා. foreign traveling කියලා දැම්මා. allowed කියලා දැම්මා. හරි. ඒ කියන්නේ ගලපන්න ඕනේ නැහැ. allowed. හරි allowed. allowed කියලා දාලා හැබැයි අනිවාර්යෙන් ඒකට ඉරි ගහන්න. හරි. ඉරි ගහන්න කියලා කියන්නේ ඒකේ නෑ. ඒ කියන්නේ ඒක ඇත්තටම විය යුතු විදිහට වෙලා තියෙනවා. එහෙනම් ඒක ආයේ අමුතුවෙන් ගලපන්න දෙයක් නෑ. මට කියන්න බෑ මේක පැහැදිලිද කියලා. හරි. දැන් බලමු ඊළඟ ගැලපිල්ල. කවුරුත් එහෙම ආයි කියලා දෙන්නු කියලා ආයෙ දාලා නෑ. හරි. ඊළඟ ගැලපිල්ල බලමු. අපි බලන්න. ඇඩ්වර්ටයිස්මන්ට් ඉන් ලෝකල් මීඩියා. මේ ඇඩ්වර්ටයිස් කරලා දිනවා කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා දිනවා කීයකද? අපි දැන් කිව්වා ඇඩ්වර්ටයිස්මන්ට් කියනවා මොකක්ද? ව්‍යාපාරේ බඩු විකුණන්න තමයි ඇඩ්වර්ටයිස් කරන්නේ. මේ බලන්න. ඇඩ්වර්ටයිස්මන්ට් කියනවා මේ බලන්න. ඇඩ්වර්ටයිස්මන්ට් එක්ස්පෙන්ඩිචර් කියලා කියන්නේ මොකක් වියදමක්ද? allowed වියදමක්. ඒ කියන්නේ අනිවාර්යෙන් දැරිය යුතු වියදමක්. හරි. ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්ඩිචර් කියලා කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක්ස්පෙන්ඩිචර් කියලා කියන්නේ අනිවාර්යෙන් දැරිය යුතු වියදමක්. දැරිය යුතු වියදමක් නම් ඒක අනිවාර්යෙන් ඒක දරන්න ඕනේ. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් එක්ස්පෙන්ඩිචර් කියලා කියන එක ටැක්ස් වලින් අඩු වෙන්න ඕනි. ප්‍රොෆිට් එකේ accounting profit එකෙත් අඩු වෙන්න ඕනේ. එහෙනම් account profit එකේ අඩු වෙලා තියෙන. අය අමුතුවෙන් අපි අඩු කරන්න ඕනිද? මේ accounting profit එක දාපුවාම මේකෙන් අය අමුතුවෙන් අඩු කිරීම තීරුවට දාන්න ඕනද නැහැ. ඒක අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්ඩිචර් කියනවා මොකක්ද? allowed. හරි. ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්ඩිචර් කියනවා allowed. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? allowed උනාට කියනවා පස්සේ මොකද්ද? newspaper find suitable land for setting up a new warehouse mounting කීයක්ද 50ක් අපි බින්දු තුනක් අපුවාම 50ක් තමයි තියෙන්නේ 50. එතකොට මෙන්න මේ 50 මොකද කරලා තියෙන්නේ? අපි මම මේක කරලා තියෙන්නේ මොකක්ද? setting new warehouse එකක් setting ගන්න. අලුත් warehouse එකක් හදන්න ඇඩ්වර්ටයිස් කරා කියලා ඒකට අපි මොකද කරන්න ඕනේ? ඒකට අපි ගෙවන්න ඕනේ නෑ. මොකද අපේ ව්‍යාපාරයේ තියෙන බනිස් විකුණන්න මගුලක් නෙමෙයි මේක. ඒක වෙනම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නේ. එතකොට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් අදාළ වෙන්නේ නෑ. ඒවත් අඩු කරලා තියෙනවලු accounting profit එකේ. හරි. ඒවත් ගලපලා තියෙනවා මේ. ඒවත් ගලපලා තියෙනවා. මේ ඇඩ්වර්ටයිස් මෙන්න මේ 635 ඇතුලේ 635 නම් අනිවාර්යෙන් ගැලපෙන්න ඕනි එකක්. හැබැයි මේ 635 ඇතුලේ කීයක්ද? මේ 50 කියන එක. මෙන්න මේ 50 කියන එක. මෙන්න මේ warehouse එක මගුලකලු තියෙන්නේ. ඒතකොට ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි. ඒක අදාළ නැහැ. බනිස් විකුණන්න දරපු වියදමක් නෙමෙයි. බනිස් විකුණන්න ඇඩ් එකක් දාන්න දරපු වියදමක් නෙමෙයි. එහෙම වියදමක් නෙමෙයි නං. ඒ වියදම් එකට අදාළ වෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ 50 කියන එක මොකද්ද? disallowed. මේවා සලකා බලන්නේ නැහැ. disallowed. ඒ කියන්නේ accounting එකෙන් අඩු වෙලා තිබ්බට අපි ඒක අඩු කරන්න ඕනේ වියදමක් නෙමෙයි. හරි? ඒක disallowed. එහෙනම් මොකද්ද? එහෙනම් මොකද්ද? මෙන්න මේ purchasing a land. ඒ කියන්නේ මේ land කියන එක අදාළ වෙන්නේ නැහැ. purchase කරාට land එකක් අදාළ වෙන්නේ නැහැ. ඒක disallowed. disallowed නම් ඒක අඩු වෙලා තියෙනවා නම් ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩ යටතේ තියෙනවා නම් ඒක අඩු වෙලා තියෙනවා නම් accounting profit එකෙන් අඩු කරන්න ඕනේ නැහැ. ඒක disallowed ගණිත ගන්න. එහෙනම් මොකද ගන්න ඕනේ? ඒක ආයෙ අඩු කරා නම් අපි එකතු කරලා දාන්න ඕනේ. මට කියන්න බෑ මේක තේරෙනවද කියලා කට්ටියට. ඒකේ කතාව තේරෙනවද? ආයෙ එකපාරක් කියලා දෙන්න ඕනද? තා ගැළපිලි දෙකයි තියෙන්නේ. තුනයි. මට කියන්න බෑනේ තේරෙනවද? තව දෙකයි තියෙන්නේ. මට කියන්න බෑනේ තේරෙනවද? නැත්නම් ආයෙ පාරක් කියලා දෙන්න ඕනද? තව එකපාරක් ඒක කියලා දෙන්න කියලා දාලා තියෙනවා. මේ බලන්න. දැන් ඔන්න ව්‍යාපාරය ඇඩ්වර්ටයිස්මන්ට් විදියට 635ක් ගෙවලා තියෙනවා. හරි. 635ක් ඇඩ් කරා කියලා. කියන්නේ ව්‍යාපාරේ බනිස් විකුණන්න දැම්ම කියලා ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ 635ක් ඇඩ්වර්ටයිස්මන්ට් වියදම් විදියට මෙන්න මේ accounting profit එකෙන් අඩු කරලා තියෙනවා. accounting profit එකෙන් අඩු කරලා තියෙනවා 635. හරිද? ඔය 635 ඇතුලේ තියෙනවලු. හරි අපි ඇඩ්වර්ටයිස්මන්ට් කියනවා ටැක්ස් වලත් අඩු කරන්න ඕනේ. හරි අඩු කළා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පස්සේ කියනවා මොකද්ද? මේ ඇතුලේ මෙන්න මේ 635 ඇතුලේ 50ක වියදමක් තියෙනවලු. මොකක්ද? මෙන්න මේ setting up කරන්න warehouse එකක්, new warehouse එකක් setting up කරන්න newspaper එක මේකක් දාලා තියෙනවලු. ඇඩ් එකක් දාලා තියෙනවලු. හරි. එතකොට මේ බලන්න. එතකොට warehouse වලට අදාළව වියදම් නෙමෙයි. බනිස් ගෙඩියක් ඇඩ්වර්ටයිස් කරන්න වික්කොත් ඒක අවුලක් නෑ. ඒ කියන්නේ ව්‍යාපාරේ බඩු විකුණන්න ඇඩ්වර්ටයිස් කරොත් ඒක ඇත්තටම accounting profit එකනුයි tax එකනුයි ඔක්කොම අඩු වෙන්න ඕනි. tax වලට අදාළයි ඒක. ව්‍යාපාරේ වියදමක් නේ. හැබැයි කතාව තියෙන්නේ එහෙම නෙමෙයි. මේක warehouse එකක් setting up කරන්න. එතකොට මොකද්ද? ඒක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? මේක disallowed. ගැලපිය යුතු නැති වියදමක්.
ගැලපන්න ඕනි නැති වියදමක් නම් ගලපලා තියෙනවා නම් මොකද කරලා තියෙන්නේ? ගලපලා තියෙනවා නම් කරලා තියෙන්නේ. account profit එකෙන් මේ 635 ඇතුලේ තියෙනවා නම් මේකත් අඩු වෙලානේ තියෙන්නේ. ඇත්තට මේක අදාළ වියදමක් නෙමෙයි tax වලට. එහෙනම් මොකද ගන්න ඕනේ? tax වලට අදාළ නැත්නම් එහෙම අඩු වෙලා තියෙනවා මොකද කරන්නේ? අදාළ නැත්නම් අපි මොකද කරන්නේ? අදාළ කරන්නේ නැත්නම් ඒක එකතු කරලා දාන්න ඕනේ. අඩු වෙලා තියෙන එකක් නම් ඒක වැරදි. අඩු වෙලා තියෙනවා වැරදි. එහෙනම් එකතු කරන්න ඕනේ. දැන් තේරෙනවද? හරි. ඊට පස්සේ ඒක පැහැදිලි කියලා දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ කියලා තියෙනවා. මේ ඉක්මනින් ඉවර කරන්න ඕනි වේගෙන් කරන්න වේගෙ වැඩි නම් ඒත් කියන්න. හරි. මේක කියලා තියෙනවා මොකක්ද? මම බලන්න. advertisement in local media එක කරා ඊට පස්සේ ඊළඟ මොකද කියන්නේ? The company has donate අන්න. ළමයි donate කරන ඒවා අපි කියනවා මොකද්ද? disallowed ද allowed ද ගලපනවද නැද්ද? දැන් කියන්න බලන්න donate කරන ඒවා ගලපනවද නැද්ද? disallowed කියන ඒවා ගලපනවද නැද්ද? මේ sorry donation කියන ඒවා allowed ද disallowed ද දාන්න බලන්න message එක. donation කියන ඒවා tax වලට අදාළද නැද්ද? accounting profit එකේ මේ ලක්ෂ 5 අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ 500 අඩු කරලා තියෙන්නේ. ඇත්තටම අඩු කරන්න ඕනිද නැද්ද? tax වලට අදාළ මේක අදාළද? මට දාන්න බෑ message එක. disallowed. ඇයි ඒ? disallowed මේක සලකන්න ඕනි නැති වියදමක්. ඒ කියන්නේ මේ donation කියන ඒවා අපි මොකද කරන්නේ? disallowed tax වලට අදාළ නැහැ. මේ donation. එහෙනම් ළමයි අපි disallowed නම් මේ වගේ අනිවාර්යෙන් ගාණක් ගලපන්න එපේ. හරි. එතකොට disallowed. එහෙනම් tax මෙන්න මේ donation කියන මේ 500 මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ accounting profit එකෙන් අඩු වෙලා තියෙනවා. accounting profit එකෙන් අඩු කරලා තියෙනවා. මොකද donation කියනවා අපි A level වල පරිත්‍යාග කියන අඩු කරානේ. අඩු වෙන්න ඕනි නැත්තම් අපි මොකද කරන්න ඕනි? අඩු වෙන්න ඕනේ නැත්තම් ටැක්ස් එකට අඩු වෙන්න ඕනි නැත්තම් අඩු වෙලා තියෙන එක අපි මොකද කරන්න ඕනි? මොකද කරන්න ඕනි? මේ මොකද ගන්න ඕනි? ඒ 500 ඩොනේෂන් එක මොකද්ද? disallowed කියලා දැම්මා 500 අඩු වෙලා තියෙන එක අඩු වෙන්න ඕනි නෑ. එහෙනම් මොකද ගන්න ඕනි? අඩු වෙලා නම් අපි එකතු කරලා දානවා. වැරදි නිවැරදි කිරීම වගේ. අඩු වෙලා තියෙන එක වැඩක් නෑ. එකතු කරන්න ඕනි. මොකද ඒක disallowed. හරි disallowed ඒවා අපිට අදාළ නෑ. ඊට පස්සේ ඊළඟ මොකද්ද? ඊට පස්සේ කියනවා මොකද්ද? ඊට පස්සේ කියනවා 600ක් මොකද කරනවා කියලා කියන්නේ 600ක් ඩොනේට් කරනවලු කොහෙද? charity. ඒ කියන්නේ that maintain the children's home. ඒ කියන්නේ මොකද්ද? ළමා නිවාසයකට ඩොනේට් කරනවලු 600ක්. හරි. ළමා නිවාසයකට 600ක් දානවලු. හරි. children's එතකොට මොන මගුල කරත් කොහෙට ඩොනේට් කරත් කොහෙට ඩොනේට් කරත් ඒ ඩොනේට් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ අපි බනිස් කෙඩි හදාගන්න පුළුවන්. එතකොට ඒක අත්‍යවශ්‍ය වියදමක් නෙමෙයි. එහෙනම් අපි ඒක ටැක්ස් වලට අදාළ නැහැ. accounting profit එකෙන් අඩු කරලා ඇති මේක. accounting profit එකෙන් මේ 600 අඩු කරලා ඇති. අපිට tax වලට අදාළද අඩු කරා කියලා? නෑ. ඒක මොකද disallowed. මොකද donation කියනවා disallowed. disallowed නම් අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? ගලපන්න ඕනේ. මොකක්ද? children කියලා දැම්මා. මේ donation ඇතුලේ children කියලා දැම්මා. disallowed කියලා දැම්මා. disallowed කියලා දැම්මා. කීයද? 600ක් අඩු කරන්න නැති accounting profit එකෙන්. ඉස්සර accounting profit එක ගන්න එකදී අඩු කරන්න නැති. හැබැයි ඒක අඩු විය යුතු වියදමක් නෙමෙයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අඩු වෙන්න ඕනි නැත්තම් අපි මොකද කරන්නේ? ඒක අඩු වෙලා නම් අපි එකතු කරනවා මේ ටැක්ස් එකට අදාළ ආදායම හොයද්දි. හරි. ගැළපිලි ඔක්කොම තේරුණාද? ගැළපිලි ඔක්කොම තේරුණාද? ඒ ගානේ ගැළපිලි සෙට් එක ඉවරයි. මට කියන්න බෑ ගැළපිලි ඔක්කොම තේරුණාද? හරි මේ බලා ගන්න. එතකොට මේ බලන්න disallowed ඒවා හරි. ඊට පස්සේ මොකද කරන්නේ? වෙන්න මේ ධන තීරුවේ සෙට් එක තියෙන්නේ. ධන තීරුවේ සෙට් එක දැන් මොකද කරන්නේ? ධන තීරුවේ සෙට් එක වෙන්න මෙතනින් එකතු කරන්න. ධන තීරුවේ සෙට් එක වෙන්න මෙහෙම එකතු කරන්න. ධන තීරුවේ ඒවා එකතු කරනවා. හරි. ධන තීරුවේ ඒවා එකතු කරා. ඊට පස්සේ ඍණ තීරුවේ ඒවත් එකතු කරන්න. ඍණ තීරුවේ ඒවත් එකතු කරන්න.
මෙන්න මෙහෙම ඍණ තීරුවේවත් එකතු කරන්න. ධන තීරුවේ එකතු කරා ඍණ තීරුවේ එකතු කරා. ඊට පස්සේ ඍණ තීරුවේවා මොකද කරන්නේ? යටින් මෙන්න මේ වගේ ධන තීරුවේ වගේ අඩු කරන්න. හරි. ඒ කියන්නේ අඩු විය යුතුය දැන් මේ අඩු වෙන්න ඕනි. ඒකල මොකද ගන්නෙ? අඩු කරපුවා එන උත්තරේ තමයි මොකද්ද? ධන තීරුව ඍණ තීරුව අඩු කරලා එන උත්තරේ තමයි taxable profit එක. ඒ කියන්නේ tax ගෙවිය යුතු. ඒ කියන්නේ මේකට තමයි tax ගෙවන්න ඕනි. 71666. ඒතර මේකට තමයි බදු මුදල ගෙවන්න ඕනි. මේකට තමයි tax ගෙවන්නේ. මට පැහැදිලිද කියන්න බලන්න. ඔන්න ඕක තමයි taxable profit එක හෙව්වේ දැන් අපි. බදු ගෙවි හැටි වියදම හෙව්වේ දැන් ඕක තමයි ඔය ගානේ හොයන්න ඕනි. මට කියන්න බෑනේ හෙව්පිදී ඔක්කොම පැහැදිලිද? ඊළඟ ගානට යන්න. ගැළපිලි එකත් එක්කන් තේරෙන තැනක් තියෙනවද? ඊළඟ ගානෙන් අල්ල ගන්න හරි. මට කියන්න බෑනේ. තව එක ගානක් කරපුවාම ඇති. මට කියන්න බෑනේ තේරෙනවද කියලා මේක. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. හරි. ඊළඟ ගානට යමු. ඊළඟ ගානේ බලන්න දැන් ඔයාලට දාගන්න පුළුවන්. ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගානක් හදද්දි ඉස්සෙල්ලා මොකද කරන්නේ? මෙන්න මේ වගේ කොටුවක් ගහනවා. ඒ කොටුවක් ගහලා කම්පැනි නමක් දීලා නැත්නම් අපි නිකන් බොරුවට මේ දාලා තියෙන මොකද ABC කම්පැනි කියලා. ඊට පස්සේ calculations of business income කියලා දානවා. ඊට පස්සේ මොකක්ද? for the year of assessment. ඊට පස්සේ මොකක්ද? 2022 23 කියලා ඔහොම දාන්න ඕනේ. දීලා තියෙන තොරතුරු ටික දාන්න ඕනේ. ඒකල මෙහෙම කොටුවක් ගහන්න ඕනේ. හරි. කොටුවක් ගහලා මොකද කරන්නේ? පළවෙනි පැත්තේ ධන කියලා දා ගන්නවා. ඊට පැත්තේ ඍණ කියලා දා ගන්නවා. හරි. ඊට පස්සේ මොකද ගන්න ඕනේ? ඊට පස්සේ අර කලින් කරා වගේ මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉන්කම් එක මෙන්න මෙහෙම දානවා. හරි. බලන්න මේ ඉන්කම් එක දීලා තියෙනවා කීයද? 86000. ඒ කියන්නේ ප්‍රොෆිට් එක දීලා තියෙනවා. accounting profit එක මේ දෙන්නේ. හරි. accounting profit එක මේ profit before tax. ඒ කියන්නේ profit එක tax පෙර ලාභය තමයි මේ තියෙන්නේ. බදු පෙර ලාභය. බදු පෙර සුද්ධ ලාභය දීලා තියෙනවා 86850. මේ 86850. 86850. එතකොට අපි මේකත් මොකද කරන්නේ? 86650 අරක වගේම 850 අරක වගේම ධන තීරුවේ උඩින් දාගන්න. හරි. ඊට පස්සේ අපි disallowed allowed කියන ඒවා බලන්න ඕනේ. හරි. disallowed allowed කියන ඒවා බලන්න ඕනේ. හරි. මේ බලන්න. depreciation. දැන් ඔයාලට තේරෙන්න ඕනේ. depreciation කියනවා මොකද්ද? accounting profit එකෙන් අඩු වෙන්නේ නැති. හැබැයි ඒක අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ නැහැ. tax එකේදී depreciations කියලා කියන්නේ මොනවද? disallowed එකක්. මොකද? disallowed එකක් මේ. disallowed එක මොකද කරන්නේ? disallowed තියෙන බදු disallowed තියෙන ඒවා. අපි මොකද කරන්නේ? disallowed අඩු කරලා තියෙන ඒවා එකතු කරනවා. මොකද්ද? මෙතන ඩිප්‍රීසියේෂන්ස් කියනවා. ඒ කියන්නේ ෂෙයා කියනවා accounting එකට දාලා ෂෙයා tax එකට දාලා නෑ. ඒ අඩු කරලා තියෙනවා නම් accounting එකෙන් මොකද කරන්නේ? අපි මේකේ එකතු කරන්න ඕනේ. අඩු කරලා තියෙනවා නම් accounting එකෙන් tax එකට ඒක අදාළ නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? එකතු කරනවා. හරි. ඊට පස්සේ ඊට පස්සේ අපි දන්නවා මොකද්ද? කටපාඩම් හරි කරගෙන යන්න මොනවද? capital allowance කියලා කියන්නේ tax එකට අදාළව cost එක. tax එකට අදාළව ෂෙයා. tax එකට අදාළව ෂෙයා දීලා තිනවා 4530ක්. tax එකට අදාළව ෂෙයා නම් අපි ලාභයෙන් අඩු කරන්න ඕනේ. ලාභයෙන් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා මොකද්ද? අඩු කිරීම පැත්තට තමයි capital allowances කියනවා දැම්මේ. මේ capital allowances කියනවා දැම්මේ අඩු කිරීම පැත්තට. අඩු කිරීම පැත්තට ඒක විතරයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අඩු කිරීම පැත්තට. ඊට පස්සේ අපි gratuity provisions. gratuity කියලා කියන්නේ පාරිතෝෂිත. පාරිතෝෂිත අනිවාර්යෙන් ගෙවන්න ඕනේ නැහැ බදු ගෙවද්දී. කියන්නේ බදු ගෙවනට අදාළව අපි ගන්න අනිවාර්ය වියදම්නේ. එතකොට පාරිතෝෂිත කියනවා අනිවාර්ය වියදමක් නෙමෙයි. හැබැයි accounting profit එකෙන් අඩු වෙලා ඇති පාරිතෝෂිත 3432 කියන එක. හැබැයි tax එකට ඒ 3432 අදාළ නැහැ. අදාළ නැත්නම් මොකද කරන්න ඕනේ? අදාළ නැති වියදමක් තමයි accounting වලින් අඩු කරලා තියෙන්නේ. හරි අඩු කරපු එක මොකද කරන්න ඕනේ? අපි අඩු කරපු එක එකතු කරලා දාන්න ඕනේ. මොකක් කියලාද? gratuity provisions කියලා. allowed disallowed කියලා එහෙම දාන්න. හරි. allowed සහ disallowed කියලා එහෙම දාන්න. disallowed මේ ගැලපිය යුතු ඒවා allowed නොගැලපිය යුතු ඒවා disallowed. හරි. මට කියන්න බෑ මේක තේරෙනවද කියලා? ගැලපිය යුතු ඒවා disallowed. sorry නොගැලපිය යුතු ඒවා disallowed, ගැලපිය යුතු ඒවා allowed. හරි. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවුලක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? හරි. capital allowances දැම්මා, gratuity දැම්මා. ඊට පස්සේ මොකක්ද?
ලීගල් එක්ස්පෙන්සස් කියලා එකක් තියෙනවා. බලමු මොකක්ද ඔය කියලා. මේ කියන මොකද්ද? ලීගල් එක්ස්පෙන්සස් 90ක් තියනවලු. මොකක් වෙලාද? signing the rent agreement මේ rented out property. يعني property එකක් rent කරාලු. يعني වත්කමක් මොකක් හරි property එකක්. හරි. අන්නේ property එකක් අපි දීපලක් rent කරාලු. ඒ rent කරන එක අදාළ නැහැ නේ බනිස් කෙඩිය හදන්නයි මොකක් හරි ව්‍යාපාරයකට අදාළ නැහැ නේ. අපි ඒ rent කියන ඒවා අනිවාර්යයෙන් මොනවද? rent කියන ඒවා accounting cost එකෙන් accounting ලාභයෙන් කියන්නේ ගණකාධිකරණ ලාභයෙන් අඩු වෙන්නේ නැති. එතන අපිට ඒක අඩු කරන්න ඕනේ නැහැ. මොකද tax එකට අදාළ නැහැ rent කියන ඒවා. මොකද වෙන්නේ? රෙන්ට් කියන ඒවා ටැක්ස් එකට දාලා නැහැ. ලීගල් එක්ස්පෙන්සස් එකක්. හැබැයි ව්‍යාපාරයට අදාළ ලීගල් එකක් නෙමෙයි. ඉල්ලීගල් එකක් බලන් ගිහුවාම. ඒතකොට ව්‍යාපාරයට අදාළ නැති වියදමක් ගෙවනවා නම් අපි මොකද කරන්න ඕනේ? එහෙනම් ව්‍යාපාරයට අදාළ නැති වියදමක් අඩු කරලා තියෙනවා accounting profit එකෙන් අපි මොකද කරන්න ඕනේ? ඒක disallowed. ඒ කියන්නේ ටැක්ස් එකට අදාළ නැහැ. අදාළ නැත්නම් මොකද කරන්නේ? අඩු කරලා තියෙනවා අපි එකතු කරනවා disallowed. හරි ඒක පැහැදිලිද? හරි පැහැදිලි නැත්නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. හරි පැහැදිලි නැත්නම් මැසේජ් එකක් දාන්න. හරි මේ බලා ගන්න. ඊට පස්සේ මොනවද? ඊට පස්සේ තියෙන විදිහම තමයි බලමු. ඒක දැම්මා. එම්ප්ලොයි මේ බලන්න ඩියුරින් ද මේ සලකා බලන කාල පරිච්ඡේදයේ මොකද වෙලා තියෙන්නේ? එම්ප්ලොයිස්ලා මොකද කරලා තියෙන්නේ? යුනිවර්සිටි එක ට්‍රේනින් එකට IT ට්‍රේනින් එකට මොකද කරලා තියෙන්නේ? දාලා තියෙනවා. ඒකට අදාළ කොස්ට් එක දරන්න වෙලා තියෙනවා. කීයක්ද? 1000ක්. ඒ කියන්නේ මම කිව්වා ට්‍රේන් කරන්න දානවා නම් සේවකයෝ ව්‍යාපාරي ට්‍රේන් කරනවා නම් ඒක අනිවාර්යෙන් ව්‍යාපාරයට අදාළ වියදමක්. එහෙනම් අනිවාර්යෙන් ඒක අඩු වෙන්න ඕනි. ඒතකොට accounting එකෙනුත් අඩු වෙලා තියෙන්නේ. tax එකෙනුත් අඩු වෙන්න ඕනි. එහෙනම් ඒක අඩු වෙලා නම් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ගලපන්න ඕනේ නැහැ නේ. එහෙනම් අනිවාර්යෙන් මොකද්ද? ගලපන්න ඕනේ නැහැ කියලා කියන්නේ ඒක මොනවද? ගලපන්න ඕනේ නැහැ කියලා කියන්නේ ඒක allowed. හරි. ඒ කියන්නේ ඒක ගැලපිලා තියෙන. ගැලපිය යුතු වියදමක්. හැබැයි දැන් මේකේ ගලපන්න ඕනේ නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? employee training කියනවා මොකද වෙලා තියෙන්නේ? allowed ගොඩේ තියෙන්නේ. allowed ගොඩේ තියෙනවා නම් මොකද ගන්නෙ? ඒකට ඉරක් ගහන්න තමයි තියෙන්නේ. හරි. ඉරි ගහන්න තමයි තියෙන්නේ. කියන්නේ එන්නේ නැහැ. employee training කියනවා මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් දැරිය යුතු වියදමක්. ඒක accounting එකෙන් අඩු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තේරුණාද? accounting එකෙන් අඩු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තේරුණාද? තේරුණ නැත්නම් ආයෙ මැසේජ් එකක් දාලා අහන්න අවුලක් නැහැ. ඊට පස්සේ බලමු ඊළඟ ගැලපිල්ල මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟ ගැලපිල්ල මොකක්ද කියන්නේ? ඊළඟ ගැලපිල්ල කියනවා මොකද්ද? එන්ටර්ටේන්මන්ට් වියදම් වලට මොකද කියන්නේ? අපි එන්ටර්ටේන්මන්ට් වියදම් කියලා කියන්නේ අපිට ටැක්ස් වලට ඒක අදාළ නැහැ. අපි සතුටුනා කියලා ඒක ව්‍යාපාරයට අදාළ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ නැහැ කියලා කියන්නේ ඒක අදාළම නැති වියදමක්නේ. අපි ඒ අදාළ නැති වියදම් accounting profit එකෙන් අඩු කරලා ඇති. හැබැයි අපි tax වලින් profit එකෙන් අඩු කරන්න ඕනේ නැහැ. එහෙනම් අඩු කරලා තියෙනවා නම් accounting profit එකෙන් අඩු වෙලා තියෙනවා නම් ඒක අදාළ නැති වියදමක්. ඒතකොට ඒක disallowed. ඒ කියන්නේ සලකා බලන්නේ නැහැ tax වලදී. එහෙනම් මොකද කරන්නේ? ඒ අදාළ නැති වියදම එකතු කරන්න ඕනේ tax වලදී. හරි ටැක්ස් වලදී ඒක accounting වලින් අඩු වෙලා තියෙනවා නම් ඒක මොකද කරන්න ඕනේ? entertainment කියනවා අපි කලින් ගානෙත් බලන්න කටපාඩම් කරන්න ගියත් ප්‍රශ්නයක් නැහැ හිතලා ගන්නත් පුළුවන්. entertainment කියනවා මොනවද? disallowed අඩු වෙලා තියෙන accounting වලින් මේ අඩු වෙන්න හේතුවක් නැහැ. මොකද ඒක අදාළ නැති එකක්. ඒක එකතු කරන්න ඕනේ. ඒක එකතු කරන්න ඕනේ. අදාළ නැති වියදමක් දාන්නේ නැහැ. මේ ස්පීඩ් වැඩිද කියලා දාන්න කට්ටිය මැසේජ් දාන්න ස්පීඩ් වැඩිද කියලා. ආයෙ තේරුන්නේ නැහැ නම් ආයෙ මුලින් ඉඳන් හරි ගාන කියලා දෙනවා. මට කියන්න බලන්න ස්පීඩ් වැඩිද තේරුන්නේ නැද්ද? මට පැහැදිලි කරලා කවුරු හරි මැසේජ් එකක් දාන්න බලන්න. පැහැදිලිද ස්පීඩ් වැඩිද දාන්න බලන්න. මම ආයෙ පැහැදිලි කරලා දානවා. මේ කියන්නේ ආයෙ එකපාරක් හරි ගාන කියලා දෙනවා. මට කියන්න බලන්න. ඔය මෙතෙක් වෙනකම් කරපු ඒවා ඔක්කොම පැහැදිලිද? නැත්නම් සරලව තව චුට්ටක් අර A level උගන්වනවා වගේ උගන්වන්න ඕනිද? හැමෝම දාන්න බලන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් අනේ දාන්න එක ගානක් දැනගත්තා නම් ඇති මේ පාඩම ඉගෙන ගන්න. හරි. එක ගානක් දැනගත්තා නම් මේ සමස්ත පාඩම ඉගෙන ගන්න පුළුවන්. මට කියන්න බලන්න. තේරුම් නැද්ද? ආයෙ මුලින් ඉඳන් හරි කියලා දෙනවා. හැමෝම මැසේජ් එකක් දාන්න බලන්න ඉන්න මේකේ. 100 ගානක් ඉන්නවා Zoom link එකේ. මට දාන්න බලන්න ඔය 100 ගාන මැසේජ් එක.
හරි පැහැදිලි කියලා දාලා තිනවා. මෙතන එක්කෙනෙකුට හරි තේරෙන්නේ නැත්නම් ඒත් කමන්නේ මැසේජ් එක දාන්න අනිවාර්යෙන්ම මම කියලා දෙනවා. හරි. ඒ කියන්නේ ආ මුලින් ඉඳන් A level වගේ හිමීර කියලා දෙනවා. මේ අර ටක් ගාලා කුප්පි කරන්න ඕන හින්දා පට ගාලා මේ යන්නේ. නැත්නම් ඊට වඩා සරලව කියලා දෙන්න පුළුවන් අර කලින් කුප්පිය කරා වගේ. ඒතකොට පැය ගාණක් යනවනේ. ඒකයි මේ ටක් ගාලා මේ යන්නේ. හරිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න කොහොමත් කියලා දෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවනම්. හරි. එතකොට අපි ඊළඟ ගැලපිල්ලට යමු. ඊළඟ ගැලපිල්ල මොකද්ද කියන්නේ? ඊළඟ ගැලපිල්ල කියන්නේ මොනවද? මෙන්න බලා ගන්න. company has a white on trade debts. මේ බලා ගන්න. trade debts. debts. ඒ කියන්නේ මොකද්ද? අපි දන්නවා doubtful debts කියලා කියන්නේ සාමාන්‍ය bad debts කියලා කියන්නේ මොනවද? ඒක allowed. ඒ කියන්නේ මොකද්ද? disallowed නෙමෙයි ඒක allowed එකක්. bad debts කියලා කියන්නේ allowed එකක්. bad debts. ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ company එකේ මොකක්ද? ලියා හරින ලද වෙළඳ ණය ගැතියෝ. ලියා හරිනවා කියන එකේ තේරුම තමයි බොල් ණය කියන එක. බොල් ණය කියන එක තමයි ලියා හරින ලද කියන එකේ තේරුම. ලියා හරින. ඔයාලට මතකද දාන්න ඒලවල තිබ්බා ලියා හරින ලද කියලා කියන්නේ බොල් ණය කියන එක. හරි බොල් ණය කියන එක නම් එතන මොකද්ද? අනිවාර්යෙන් මෙන්න මේ ලියා හරින ලද කියලා කියන්නේ ණය අඩමාන ණය නෙමෙයි බොල් ණය. බොල් ණය කියලා එනවා ළමයි. මොකද වෙන්න ඕනේ? බොල් ණය කියන ඒවා අනිවාර්යෙන් ඒවා ලියා හරින ලද කියලා කියන්නේ බොල් ණය. bad debts කියන මොනවද අපි allowed disallowed අපි ගත්තේ allowed ගණේට ගත්තේ හරි allowed ගණේ මේ bad debts allowed හරි allowed ගණේට ගත්තා නම් මොකද්ද අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ allowed නම් මොකද කරන්නේ allowed නම් අපි bad debts කියලා දැම්මා allowed කියලා දැම්මා allowed ඒවා අපි මෙතන ගලපන්නේ නෑ ඇයි ඒක අඩු වෙන්න ඕනේ accounting එකනුත් අඩු වෙන්න ඕනේ tax එකනුත් අඩු වෙන්න ඕනේ accounting එකනුත් අඩු වෙන්න ඕනේ tax එකනුත් අඩු වෙන්න ඕනේ නේ අඩු වෙලා තියෙන්නේ නේ අපි අඩු කරන්නත් එකතු කරන්නත් ඕනේ නෑ හරි අඩු කරන්නත් එකතු කරන්නත් ඕනේ නෑ හරිද මේ ලියා හරින ලද ණය ගැතියු කියලා කියන්නේ තේරුම තමයි බොල් ණය ඊට පස්සේ ගත්තොත් එහෙම අය මොකද කියන්නේ doubtful debts තියෙනවා මේ doubtful debts තියෙනවා කීයක්ද 620ක් doubtful debts තියෙනවා නම් 620ක් හරි ඒ කියන්නේ අඩමාන ණය තියෙනවා 620ක් හරි එතකොට doubtful debts නැත්නම් අඩමාන ණය කියන ඒවා මොකද කරන්නේ ඒවා disallowed ඒ කියන්නේ අඩමාන ණය කිය අර අදි සහ ඌන අඩමාන ණය කී අපි ගලවුවේ A level වල හරි ඒ A level වල අඩු කරන්න ඇති 620 accounting profit එකෙන් 620 අඩු කරන්න ඇති බට් මොකද මෙන්න මේ tax ගණනය කරද්දී මේ කැම්පස් එකේ මේ tax ගණනය කරද්දී මොකද ඒක ගලපන්න ඕනේ නැති වියදමක් tax එකට අදාළ වියදමක් නෙමෙයි එතකොට මෙන්න මේ 620 කියන එක tax වලට අදාළ නැත්නම් accounting එකෙන් අඩු කරලා තියෙනවා නම් එහෙම tax වලින් අඩු වෙන්න ඕනේ නැහැ එහෙනම් tax වලට අනුව මොකද වෙන්න ඕනේ ඒක අඩු වෙන්න ඕනේ ඒක tax එකට අනුව සලකා බලන්නේ නැති වියදමක් එහෙනම් disallowed එකක් අපි මොකද කරන්න ඕනේ tax එක අනුව මොකද කරන්නේ එකතු කරන්න ඕනේ මේ disallowed කියලා දැම්මා doubtful debts කියලා දැම්මා එකතු කිරීමේ පැත්තට දැම්මා හරි doubtful debts කලින් ගණන් වගේම තමයි කලින් ගාන විදිහමයි මේක හරි කලින් ගාන විදිහමයි ඊට පස්සේ ළමයි the company has donate ආන්න ළමයි මේ බලාගන්න donate කරලා තියෙනවා කීයක්ද 1800ක් කීයක්ද මේ IT equipment ඒ කියන්නේ මොකක්ද කාටද කරලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවට ඩොනේට්ස් කරලා තියෙනවා කීයක්ද 1800ක් එතකොට ළමයි මොන මගුලට ඩොනේට් කරත් ඩොනේෂන් කියන ඒවා මොකක්ද disallowed ඒ කියලා කියන්නේ මොකක්ද disallowed කියලා කියන්නේ ගිණුම් කරන්නට සැලකුවට ඩොනේෂන් කියනවා පරිත්‍යාග කියනවා මෙන්න මේ ටැක්ස් ගණනය කරද්දී පරිත්‍යාග කියනවා අදාළ නැහැ පරිත්‍යාග කියනවා අදාළම නැහැ ටැක්ස් ගණනය කරද්දී එහෙනම් ටැක්ස් ගණනය කරද්දී පරිත්‍යාග කියන ඒවා අදාළ නැත්නම් මොකද කරන්න ඕනි අදාළ නැති වියදමක් අඩු කරලානේ තියෙන්නේ accounting profit එක ඇතුලේ අඩු වෙලා තියෙන්නේ accounting profit එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ අදාළ නැති 1800ක් අඩු වෙලා donation විදියට අපි මොකද කරන්නේ අපි කරන්න ඕනේ එකතු කරන්න ඕනේ ඒක disallowed සලකා බලන්නේ නැහැ donation කියනවා එහෙනම් මොකද tax එකේ ඒක disallowed එහෙනම් donation කියනවා මොකද වෙන්න ඕනේ අඩු කරලා තියෙන accounting profit එකෙන් අඩු කරලා තියෙන එක අපි එකතු කරලා දාන්න ඕනේ හරි එකතු කරලා දාන්න ඕනේ එතකොට අපේ ගැළපීල් ටික ඉවරයි එහෙනම් මොකද කරන්න ඕනේ ගැළපීල් ඉවර නම් මොකද කරන්නේ ධන පැත්තේ ඒවා ඔන්න පල්ලෙහාට එකතු කරනවා ධන පැත්තේ ඒවා එකතු කරනවා ඒකලා මෙතනින් දා ගන්නවා ධන පැත්තේ ඒවා එකතු කරලා මෙතනින් දා ගන්නවා ඍණ පැත්තේ ඒවා එකතු කරලා මෙතනින් දා ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ ධනයකින් ඍණ එක අඩු කරනවා ධනයකින් ඍණ එක මෙන්න මේ ඍණ පැත්ත අඩු කරනවා ධනයකින් අඩු කරාට පස්සේ එන 94364 කියලා කියන්නේ මේක මොකක්ද taxable profit නැත්තම් මෙන්න මේ බදු ගෙවිය හැකි profit එක. ඒ කියන්නේ මෙන්න මේ 94364ට තමයි බදු ගෙවන්නේ මිනිස්සු. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරය ගෙවන්න ඕනේ මෙන්න මේ 94000
364ට 94300 හරි මට කියන්න බලන්න තේරෙනවද කියලා ඒක තේරුණාද ඒ ගානක් තේරුණාද මට කියන්න බලන්න ඒකේ ප්‍රශ්නයක් නැද්ද තේරුණාද හොඳටම තේරුණාද නැද්ද ඊළඟ ගානේ මට කියන්න බලන්න ඊළඟ ගාන මේ ස්පීඩ් එකෙන්ම කියලා දෙන්නද ඒ කියන්නේ විනාඩි 5න් 10න් ඉවර කරන්න පුළුවන් මට කියන්න නැත්තම් පැය භාගයක් විනාඩි 20ක් විතර අරන් හිමීට ඒ ලෙවල් වගේ කියලා දෙන්නද මට කියන්න බලන්න ওই දෙකටම කියලා දෙන්න පුළුවන් හැමෝම මෙසේජ් එකක් දාන්න බලන්න මෙතන ඉන්න Zoom link එකේ ඉන්න 100 ගානක් මෙසේජ් එකක් දාන්න හිමීට කියලා දෙන්නද නැත්තම් මේ ස්පීඩ් එකෙන්ම කියලා දෙන්නද මේ ස්පීඩ් එක අවුලක් නැහැ පැහැදිලිද මෙසේජ් එකක් දාන්න බලන්න කට්ටියම හැමෝම දාන්න 100 ගානම දාන්න නැත්තම් හිමීටම කියලා දෙනවා ඊළඟ ගානෙන් ඔක්කොම අල්ලන්න උනත් පුළුවන් මට කියන්න බලන්න මේ ස්පීඩ් එක ඇද්ද හැමෝටම පේන්නේ අවුලක් නැහැ වගේ හැමෝම මැසේජ් දාලා තියෙන Zoom එකට ස්පීඩ් එක හොඳයිලු අවුලක් නැල්ලු පැහැදිලිලු මෙහෙනම් මේ ස්පීඩ් එකෙන් මේකත් කියලා දෙනවා ඒතර පට ගාලා ඉවර කරන්න පුළුවන් හරි එතකොට පට ගාලා ඉවර කරන්න පුළුවන් ඕනනම් ඔයාලට දැන් ලයිව් ඉන්න කට්ටිය මෙහෙම බලන්න නැත්නම් තේරෙන්නේ නැති කට්ටියට ඕනනම් මේකේ රෙකෝඩින් එකත් මම දානවා රෙකෝඩින් එක දැම්මට පස්සේ ඔයාලට ඕනනම් මොකද්ද මේක ආයෙ රිවයින් කර කර බල බල පැහැදිලි කරගන්නත් පුළුවන් හරි ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය නම් රෙකෝඩින් එකක් දානවා නැත්නම් දැන් ලයිව් ඉන්න කට්ටිය කොහොමද මෙතන ලයිව් ඉන්න හරිද රෙකෝඩින් එකත් ඔයාලට දානවා. ඒකෙන් ඔය තේරෙන්නේ නැති කට්ටියක් ඇතිනේ. ඒ ස්පීඩ් කරේ මට ඒ කියන්නේ ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එකක් තියෙන නිසා ඒකට යන්න ඕන නිසා තමයි ස්පීඩ් එක කරේ. හරිද? ඒ ක්ලාස් එකක් තියෙන නිසා මේ ස්පීඩ්ම කරන්නේ. නැත්තම් මේ එදා වගේ හිමීරම කියලා දෙනවා. හරිද? මේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් කට්ටිය කියන්න. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. අවසාන ගාන. අද කතා කරන අවසාන ගාන. හරි? අද කතා කරන අවසාන ගාන ඒක පොඩ්ඩක් ලොකුයි. හරි? ඒක බලන්න ළමයි. ඒක ඔරිජිනල් ගානක් දීලා තියෙන්නේ. හරි? අද කතා කරන අවසාන ගාන ඔරිජිනල් ගානක් දීලා තියෙන්නේ මොකක්ද? මේ සාගර මෙන්න මේ සාගර ප්‍රයිවට් ලිමිටඩ් එකේ අපේ ආදායම් ප්‍රකාරය මේ ඉන්කම් ස්ටේට්මන්ට් එක තමයි අපිට දීලා තියෙන්නේ කවදද 2023 මාර්තු 31ට මාර්තු 31ට 2023 3:31 දිනට ආදායම් ප්‍රකාශය තමයි දීලා තියෙන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් එක දීලා තියෙන්නේ හරි එහෙම දීලා තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම දැන් දන්නවා මොකද්ද කරන්න ඕනේ මෙහෙම ගානක් දුන්න ගමන් මෙහෙම ගානක් දුන්න ගමන් කොටුවක් ගහන්න ඕනි මේ කොටුවක් ගහන්න ඕනි කොටුවක් ගහලා මොකද කරන්න ඕනි මේ සාගර ප්‍රයිවට් ලිමිටඩ් කියලා මොකද කරන්න ඕනි සාගර ප්‍රයිවට් ලිමිටඩ් කියලා මෙන්න මේ වගේ කොටුව උඩින් ලියන්න ඕනි ලියලා මොකද කරන්න ඕනි calculations of business income කියන්නේ මොකද කරන්න ඕනි business income එක calculate කරනවා කියලා දාන්න ඕනි හරි ඊට පස්සේ මොකක්ද අපේ 2023 3:31 දිනට කියලා දීලා තිබ්බේ එහෙනම් 2022 23 වර්ෂය තමයි අපේ වර්ෂය එහෙනම් මොකද කියන්න ඕන for the year of assessment කීයද 2022 23 කියලා දාන්න ඕනි හරි සරලම ඔය ටික කරන්න ඕනි ඉස්සෙල්ලාම එකලා කොටුවක් ගහලා මේ පැත්තේ ධන කියලා දාන්න ඕනි මේ පැත්තේ ඍණ කියලා දාන්න ඕනි හරි ධන කියලා දැම්මා ඍණ කියලා දැම්මා ඕක දුන්න ගමන් ඕක කරන්න හරි කොහොමත් ඕක කරන්න ඕනි ගාන හදන්න කලින් ඕක කරන්නම ඕනි ඕක ලකුණු දෙනවද නැද්ද කියලා නම් මට ලොකු අයිඩියා එකක් නැහැ සමහරක් විට දෙයි හරි ඒක නිසා කරන්න එක ලකුණක් හරි දෙයිනේ හරි ඊට පස්සේ බලන්න ඉස්සලාම අපි ප්‍රොෆිට් එක කොහෙද දීලා තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ මේ බලන්න ප්‍රොෆිට් එක කීයද දීලා තියෙන්නේ profit before income tax කියලා දීලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? මෙන්න මේ අගය මොකද කරන්න ඕනේ? මෙන්න මේ අගය කොහෙන්ද දාගන්න ඕනේ? මෙන්න මෙතනින් දාගන්න ඕනේ profit එක කියලා. හරි? බදු පෙර සුද්ධ ලාභය කියලා මෙන්න මෙතනින් දාගන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි දාගන්න බෑ.
හරි. ඊට පස්සේ මොකද කරේ? අපි ප්‍රොෆිට් එක දැම්මා. ප්‍රොෆිට් එක දාලා මොකද ගන්නෙ? ප්‍රොෆිට් එක දාලා දැන් මේ ගාන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් ලීවුන කට්ටියට බුදු සරණයි. ඇයි? කලින් සිස්ටම් එකේ නෙමෙයි මේ ගාන තියෙන්නේ. ඇයි? ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවොත් මේ බලන්න. දැන් මේකේ දීලා තියෙනවා මොකක්ද? ගැළපිලි දෙන්න කලින් ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් දෙන්න කලින් අපිට දීලා තියෙනවා ආදායම් ප්‍රකාශය. මොකද්ද? ඉන්කම් ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. එහෙනම් අපි මොකද ගන්න ඕනේ? දැන් බලන්න ඕන ළමයි ඉස්සෙල්ලාම මේකේ මොනවද? දැන් මෙන්න මෙහෙම ඉන්කම් ස්ටේට්මන්ට් එකක් දුන්න ගමන් අපි බලන්න ඕනේ. මෙන්න මේ අද ඉන්කම් කියන කෑල්ල. දැන් කලින් ඒ වගේ ආදායම සීන් එකක් කතා කරේ නෑ. දැන් මෙතන මොකද්ද? මෙන්න මේ අද ඉන්කම් කියන කෑල්ල බලන්න ඕනේ. අද ඉන්කම් කියන කෑල්ල සලකා බලන්න ඕනේ. එතකොට මෙන්න මේ අද ඉන්කම් ආදායම් පැත්තේ තියෙන මෙන්න මේ ඉන්ට්‍රෙස්ට් ඉන්කම් ෆ්‍රොම් ෆික්ස් ඩිපොසිට්. ෆික්ස් ඩිපොසිට් එකකින් ආදායමක් හම්බුණා කියලා දිනවනේ ළමයි. හරි. ඒක එකවුන්ටින් විදිහට නම් ආදායමක්. ඒ කියන්නේ එකවුන්ටින් විදිහට නම් ඒක ආදායමක්. මට කියන්න බලන්න ටැක්ස් විදිහට ඒක ආදායමක් වෙන්නේ නැත්තේ ඇයි කියලා. වෙන්නේ නැහැ. හේතුව ව්‍යාපාරයේ බනිස් විකුණලා ගත්ත ආදායමක් නෙමෙයි. ව්‍යාපාරයේ බනිස් විකුණලා ගන්න ආදායමක් නෙමෙයි. ඒක එකවුන්ටින් විදිහට නම් ඒක ලාභයක්. ව්‍යාපාරයට කොහෙන් හරි හම්බ වෙනවා නම් සල්ලි අපි එකවුන්ටින් විදිහට ලාභ විදිහට හැදලු සැලකුවේ. හැබැයි ටැක්ස් වල එහෙම කොහෙන්වත් හම්බ වෙන හැම මගුලම ලාභ විදිහට සලකන්නේ නැහැ. ටැක්ස් වල සලකන්නේ ලාභ විදිහට. මොකක් විතරයිද? මේ ව්‍යාපාරයේ බඩු විකුණලා ගන්න ලාභේ විතරයි ටැක්ස් වල ලාභේ විදිහට සලකන්නේ. එතකොට මෙන්න මේ ඉන්ට්‍රෙස්ට් ඉන්කම් මෙන්න මේ පොලි ආදායම ෆික්ස් ඩිපොසිට් එකට දාලා තියෙන මෙන්න මේ 812 කියන එක 812 නැත්නම් 8,12,000 කියන එක මොකද දෙන්න ඕනේ? ඒක ඇත්තටම අපිට අදාළ ආදායමක් නෙමෙයි ටැක්ස් එකට අදාළව. එතකොට අනිවාර්යෙන් ප්‍රොෆිට් එක එකතු වෙලා තියෙනවනේ නේද? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් කියන එක ප්‍රොෆිට් එකට එකතු වෙලානේ තියෙන්නේ මෙතන. මේ බලන්න. ප්‍රොෆිට් එකට මේ එකතු වෙලානේ තියෙන්නේ. මේ ප්‍රොෆිට් එකට එකතු වෙලා තින්නේ. ආදායම් එකතු වෙනවා ප්‍රොෆිට් එකට. වියදම් අඩු වෙන්නේ ආදායමට. ආදායම් එකතු වෙනවා මේකට වියදම් තමයි අඩු වෙන්නේ. එකතු වෙලා නම් ඒක එකතු වෙන්න ඕනි නැති එකක්. අපි මොකද කරන්න ඕනි? එහෙනම් අපි එකතු වෙන්න ඕනි නැත්තම් ඒක අඩු කරලා දාන්න ඕනි. අඩු කිරීම පැත්තේ දාන්න ඕනි. ඒක ඇත්තටම අපිට ආදායමක් නෙමෙයි ටැක්ස් වලට අනුව. ඒ කියන්නේ අපි ව්‍යාපාරේ මුකුත් විකුණලා ගත්ත ආදායමක් නෙමෙයි. හරි. එහෙනම් ඒක අපි මොකද කරන්න ඕනි? අඩු කරලා දාන්න ඕනි. ඒක අපිට අදාළම නැහැ. ඒක අපිට අදාළ නැත්තම් ඒක අඩු කරලා දාන්න ඕනි. හරි. ඒක තේරුණාද? ඒක විතරයි ඒක වෙනසකට තියෙන. අනිත් ගැළපිල්ල නම් සාමාන්‍යයි. මට කියන්න බෑ ඒක තේරුණාද කියලා. ඒ ගැළපිල්ල තේරුණාද? ඒ ගැළපිල්ල තේරුණාද? ඒකේ විතරයි සාමාන්‍ය එකට තියෙන්නේ. මේ ඩිවිඩන්ඩ් රිසිව්ඩ්. හරි. මෙන්න මේ ඩිවිඩන්ඩ් විදියට හම්බෙච්ච ඒවා තියෙන්නේ. අපිට එතකොට මේ ඩිවිඩන්ඩ් විදියට හම්බෙච්ච ඒවා දැන් මෙතන තියෙනවා 285යි 314. එතකොට මෙන්න මේ ඩිවිඩන්ඩ් විදියට හම්බෙච්ච 285යි 314 කියන එක ඒක අත්‍යවශ්‍යම මොකද්ද? ඒක ව්‍යාපාරේ ඩිවිඩන්ඩ් එකක් විදියට තිබ්බ එකක්. එතකොට අනිවාර්යෙන් ඒක මොකද කරන්න ඕනේ? ඒක ව්‍යාපාරයට අදාළ accounting එකේ නම් ඩිවිඩන්ඩ් ප්‍රොෆිට් එක කියන්නේ ඩිවිඩන්ඩ් එක විදියට ගත්ත හම්බෙන්න රිසිව් එක මොකද වෙන්න ඕනේ? ඒ හම්බෙන එක ව්‍යාපාරයට ආදායමක්. හැබැයි මෙතන තියෙන ඒ ආදායම් සෙට් එක අපේ ටැක්ස් වල ආදායම් නෙමෙයි. මොකද ව්‍යාපාරේ බනිස් විකුණලා ගත්ත ව්‍යාපාරේ මොකක් හරි බඩුවක් විකුණලා ගත්ත ආදායමක් නෙවෙයි. එහෙනම් එහෙම ආදායමක් නෙවෙයි නම් එහෙම එකතු වෙලා තියෙන ආදායම් සෙට් එක මොකද කරන්න ඕනේ? ව්‍යාපාරයට හම්බෙලා ව්යාපාරේ විකුණලා ගත්ත ආදායමක් නෙමෙයි නම් මොකුත්. ඒවා මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ඒක එකතු වෙලා තියෙනවා නම් accounting profit එක අපි අඩු කරලා දාන්න ඕනේ මේ පැත්තට. හරි. ඒ දෙක තේරුණාද? ඒ දෙක විතරමයි මෙන්න මේකේ විශේෂ ගැළපිලි දෙකකට තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම සාමාන්‍ය ගැළපිලි. කලින් කතා කරපු ඒවාම තමයි. මට කියන්න බලන්න ඒ දෙක තේරුණාද කියලා? ඒ දෙක තේරුණාද? හැමෝම මෙසේජ් එක දාන්න මේක 100 ගාණක් ඉන්නවා 100 ගාණක් මෙසේජ් එක දාන්න ටක් ගාලා. ඉතිරි වැඩි ටික ටක් ගාලා කරද එහෙම. ඒක තේරුණාද? ආයෙ පාරක් පැහැදිලි කරන්න ඕනද? ආයෙ එකපාරක් හරි පැහැදිලි කරන්න ඕනිද? මට කියන්න බලන්න ඒක තේරුණාද? පුළුවන් නම් ආයෙ කියන්නකෝ කියලා දාලා දිනවා. එහෙනම් මෙන්න අහගන්න. පුළුවන් නම් ආයෙ කියන්නකෝ කියලා දාලා දිනවා. එන්න මෙහා අහගන්න. දැන් මේ බලන්න. දැන් ටැක්ස් වල ආදායමක් විදිහට සලකන්නේ වියදමක්සේ සලකනවා වගේම තමයි. ටැක්ස් වල ආදායමක් විදිහට සලකන්නේත් මොනවද? ටැක්ස් වල ආදායමක්සේ සලකන්නේ ව්‍යාපාරයේ බඩු විකුණලා ගන්න ලාභේ විතරයි. ව්‍යාපාරයේ බඩුවක් විකුණලා ගත්තොත් ආදායම විතරයි ටැක්ස් වල ආදායම විදිහට අඳුරගන්නේ. නැත්නම් ඔය වෙන වෙන සයිඩ් වලින් හම්බෙන ආදායම් අපිට අදාළ නැහැ. අපිට ව්‍යාපාරයේ බඩු විකුණලා ගන්නවා කියලා හිතන්න ආදායමක්. එහෙනම් ඒක ටැක්ස් එකට අනුව ඒක අනිවාර්යෙන් ඒක ආදායමක්. හැබැයි මෙන්න මේ
ගිනුම් කරණයට අනුව මොන මගුලෙන් ආදායමක් ආවත් ඒක ආදායමක් ගිනුම් කරණයේදී. හැබැයි ටැක්ස් වල එහෙම හැම එකක්ම ආදායම් ගණයට ගන්න බෑ. හරිද? ඒක පැහැදිලිද? කියන්නේ ටැක්ස් වල හැම එකක්ම ආදායම් නෙමෙයි. ටැක්ස් වලට අනුව ආදායම් කියලා කියන්නේ බඩුව විකුණලා ගන්න ආදායම් විතරයි. ඒ ටැක්ස් වල වියදම් විදියට ගන්නෙත් බඩුව මේ හදන්න යන වියදම් විතර විතරයිනේ. අන් ඒ වගේ අර බඩුව විකුණලා ගන්න ආදායම් විතරයි. ඒතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එකක් ෆික්ස් ඩිපොසිට් එකක් දානවා කියලා කියන්නේ බඩුවක් විකුණලා ගන්න ආදායමක් නෙමෙයි. මේක ස්ථාවර දැන්පතුකින් හම්බෙන්නේ කන්නේ. ඒක එහෙනම් මොකද? ඒක අදාළ නැහැ. ඒ කියන්නේ ගිනුම් කරන ලාභේ ගිනුම් කරන ලාභය ඇතුලේ එකතු වෙලා තියෙනවා ලාභයක් විදියට. ඇත්තට මේක ගිනුම් කරන ලාභය ඇතුලේ එකතු වෙලා තියෙනවා ලාභයක් විදියට. ටැක්ස් වලට අදාළ නැත්නම් ඒක ලාභයක් විදියට. මොකද කරන්න ඕනේ? ඒක ඉතින් අයින් කරලා දාන්න ඕනේ. ඒක අදාළම නැහැ ටැක්ස් වලට. ඒ කියන්නේ මොකද කරන්න ඕනේ? අඩු කිරීම පැත්තේ දාන්න ඕනේ 812. 8,12,000. මට කියන්න බෑ ඒක තේරෙනවද කියලා. දැන් ඒ කියපු කෙනා තේරෙනවද පැහැදිලි කරන්න ඕක කියපු කෙනා. එතකොට ව්‍යාපාරේ අන්න ඒ වගේ අදාළම නැති වියදම් තියෙන්නේ. ඒ අදාළම නැති වියදම් මොකද කරන්න ඕනේ? ඒ අදාළම නැති වියදම් ආදායම් මොකද කරන්න ඕනේ? ඒවා අඩු කරන්න ඕනේ. එකතු වෙලා තියෙනවා නම් මෙන්න මේ accounting profit එක ඇතුලේ එකතු වෙලා තියෙනවා ටැක්ස් වලට ඒවා දාලා නැහැ. එහෙනම් ටැක්ස් එකෙන් ඒවා අඩු කරන්න ඕනේ. හරි. ප්‍රශ්නයක් අහලා දිනවා ඒක disallowed ද allowed ද කියලා දාන්නේ නැද්ද කියලා. හරිද? ඒක ඇත්තටම ගත්තොත් එහෙම disallowed. ඒ කියන්නේ සලකා බලන්නේ නැහැ. හරි. මෙතන අර disallowed කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔය ආදායම් ගණයට දාද්දි disallowed කියලා දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. හරිද? හරි. ඊට පස්සේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේ පාර්ට් එක. තේරුම් නැත්නම් ආයෙ අහන්න මැසේජ් එකක් දාන්න. හරිද? ඊට පස්සේ දීලා තිනවා. ඊට පස්සේ මේ වියදම් සෙට් එක තියෙනවානේ. ඒවා කොහොමද ළමයි වියදම්. මේ වියදම් අඩු කරලා තමයි අපි මේ ලාභේ accounting profit එක හොයාගෙන තියෙන්නේ. එහෙම accounting profit එක එහෙම හොයාගෙන තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒකට ළමයි මේ වියදම් ටික ආයෙ මුකුත් කරන්න ඕනේ නැහැ. හරි? දැන් අපි බලන්න ඕනේ. මෙන්න මේ ආදායම් පැත්ත බැලුවා. මෙහෙම එකක් දෙද්දි ආදායම් පැත්ත බැලුවා. ඊට පස්සේ අපි බලන්නේ මොකක්ද? additional information. හරි? අමතර තොරතුරු ගැන තමයි බලන්නේ. අවසාන හරිය. depreciation. ළමයි ඔයාලා දන්නවා. accounting එකේ විදිහට depreciation share කියලා කියන්නේ මේ depreciation. හැබැයි tax එකට ඒ depreciation අදාළ නැහැ. ඒතකොට මේක මොකද්ද? disallowed. සලකා බලන්නේ නැහැ. සලකා බලන්නේ නැහැ disallowed. ඒ කියලා කියන්නේ මොකද්ද? දැන් accounting වල මෙන්න මේක share විදිහට අඩු කරලා තියෙනවා. හැබැයි tax වල ඒක share විදිහට අඩු කරන්න ඕනේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක එකතු කරන්න ඕනේ disallowed කියලා දාලා accounting depreciation එකක් තමයි තියෙන්නේ. accounting depreciation එකක් තියෙන්නේ. හරිද? අර වගේම දැන් ගැලපිලි ටික දාන්න තියෙන්නේ. මේ බලන්න. gratuity කියලා තියෙනවා කීයක්ද? දැන් ගාන ඔයාලට බලපුවම තේරෙනවා. gratuity කියලා ඇති අරගේ කීයක්ද? 1000 කියලා 72යි 480ක්. 1772යි 480ක් ඇති gratuity provision කියලා. gratuity කියලා කියන්නේ පාරිතෝෂිත. හරිද? මේ 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 gratuity කියන ඒවා මොකද වෙන්නේ? පාරිතෝෂිත කියන ඒවා මොකද කරන්න ඕනේ? පාරිතෝෂිත කියන ඒවා ඇත්තටම ගත්තොත් එහෙම accounting profit එකෙන් අඩු වෙලා තියෙනවා. හැබැයි පාරිතෝෂිත කියන ඒවා disallowed ගණයට යන්නේ. ඒ කියලා කියන්නේ අඩු වෙලා නම් අපි tax වලට අදාළ නැහැ ඒක. අඩු වෙලා තියෙනවා අපි මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ. එතකොට මේ gratuity provision නැත්තම් මෙන්න මේ පාරිතෝෂිත කියනවා අපි එකතු කරලා දාන්න ඕනේ disallowed කියලා දාලා. හරි. හරි ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ තියෙන මොනවද? ඊට පස්සේ බලන්න මොනවද තියෙන්නේ gratuity පස්සේ? donation. donation මොනවද? මම කිව්වා donation කියලා කියන්නේ disallowed. ඇයි හේතුව? donation කියලා කියන එක කරේ නැහැ කියලා ව්‍යාපාරේ බනිස් හදන්න බැරි වෙන්නේ නැහැ. donation කියලා කියන්නේ අමතර වියදම. අමතර වියදමක් අඩු කරලා තියෙනවා නම් accounting period එකෙන් අපි අමතර වියදමක් මේ ASC ඇතිනේ ඔය අමතර වියදම. donation එක මේ වියදම් ඇතුලේ ඇතිනේ. ඒ කියන්නේ මේ profit එක ඇතුලේ ඇති ඕක. ඒ කියන්නේ අඩු වෙලා. එහෙනම් අඩු වෙලා තියෙනවා නම් අපි ඒක අඩු කරන්න ඕනේ නැහැ tax එකේ ලාභය හොයද්දී. එහෙනම් මොකද කරන්න ඕනේ? donation කියන ඒවා disallowed. මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. donation කියනවා disallowed එකතු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? ඊට පස්සේ මේ පැනලිටි එකක්. ඒ කියන්නේ දඩ මුදලක් තියෙන මොකද්ද? ප්‍රාදේශීය සභාවට ගෙවපු දඩ මුදලක් තියෙනවා 124යි 120ක. 124යි 120ක මොකක්ද? ප්‍රාදේශීය සභාවට ගෙවපු දඩ මුදලක් තියෙනවා. හරි. ප්‍රාදේශීය සභාවට ගෙවපු ඔහොම දඩ මුදලක් තියෙනවා නම් මොකද්ද? ඔය දඩ මුදල කියන එක අදාළ වෙන්නේ නැහැ. මොකද්ද? පැනලිටි කියන අපි මොකද කරන්නේ? දඩ මුදල් කියන ඒවා ඒක වැරද්දෙන් ගෙවපු එකක් නේ. ඒක accounting එකට දඩ මුදලක් වුණාට ඒක වියදමක් වුණාට ඒක ව්‍යාපාරේ බනිස හදන්න කරපු එකක් නෙමෙයි. එහෙනම් ව්‍යාපාරේ බඩු හදන්න කරපු එකක් නෙමෙයි. එහෙනම් ඒක අඩු වෙලා තියෙනවා අපි මොකද කරන්නේ? disallowed penalty කියනවා මොකද කරන්නේ? කලින් ගාන වගේම මොකද කරන්නේ? 124 120ක් එකතු කරනවා. 124 120ක් එකතු කරනවා.
හරි. ඊට පස්සේ මොකද්ද? ඒකේ ගැළපිලි ගොඩක් තියෙනවා. ඒකයි වෙනස. අර ගැළපිලි ඔක්කොම තියෙනවා මේ ගානේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ බලා ගන්න. පැනලිටි එක දැම්ම 140 120. ඊට පස්සේ කියන මොකක්ද? company has include මොකක්ද? 18.56.3යි. කීයක්ද මෙතන? මෙතන එතකොට තියෙනවා ලක්ෂ 18යි 18,56,000ක් තමයි මෙතන තියෙන්නේ 18,56,000. එතකොට මොකක්ද? foreign tour අන්න බලන්න මේ tour එක වැදගත්. මේ tour එක වැදගත්. foreign tour කවුද? CEO and his family. දැන් බලා ගන්න. foreign tour එකක් ගිහිලා තියෙන්නේ. ඒ ගිහිලා තියෙන්නේ මොකද්ද? ෆැමිලි එකත් එක්කන් ගිහිලා තියෙන්නේ. ළමයි මේ පවුලත් එක්කන් මේ ෆැමිලි එකත් එක්කන් යන වියදම් ව්‍යාපාරයට අදාළද? හැබැයි මේ ෆොරින් ටුවර් එකේ වියදම accounting එකෙන් අඩු කරලා තියෙනවලු. accounting එකෙන් අඩු කරලා තියෙනවා. හරි accounting එකෙන් අඩු කරලා තියෙනවා නම් මේ ෆොරින් ටුවර් එක ගියපු සල්ලි අපිට ටැක්ස් එකට අදාළවද? ටැක්ස් එකට අදාළම නෑනේ. ටැක්ස් එකට අදාළ නැති වියදමක්. disallowed. ඒ කියන්නේ සලකා බලන්නේ නෑ ටැක්ස් වල. accounting එකෙන් අඩු කරලා තියෙනවා නම් ටැක්ස් එකේ අපි මොකද කරන්නේ? ටැක්ස් එකේ අපි කරන්නේ අඩු කරලා තියෙන එක එකතු කරලා දාන එක නේ. එකතු කරලා දානවා disallowed. මොකද කරලා තියෙන්නේ? අරුන් ගිහිලා තියෙන්නේ. හරි ඒක එයාලගේ මොකක්ද එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්ඩිචර් එකක්. කියන්නේ එයාලගේ විනෝදය සඳහා එක තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි. එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්ඩිචර් එකක්. ඒක එයාලගේ විනෝදාංශ මේ කියන්නේ එන්ටර්ටේන්මන්ට් කියනවා මොකද කරේ? ඒවා ඩිස්අලවුන්ට් ඒවා අඩු කරලා තියෙනවනේ accounting එකෙන් අපි ටැක්ස් එකට අනුව එකතු කරනවා. සෝරි එන්ටර්ටේන්මන්ට් නෙවෙයි මොකද්ද මේ එන්ටර්ටේන්මන්ට් මෙතන දාලා තියෙන්නේ මොකද්ද? ටුවර් කියලා දාන්න ඕනේ. හරි. ටුවර් කියලා දාන්න ඕනේ මෙතන. මෙතන වැරදි. ටුවර් කියලා දාන්න ඕනේ. ටුවර් එක්ස්පෙන්ඩිචර් කියලා දාන්න. ඩිස්අලවුන්ට්. ඒක වැඩක් නැහැ. ඊට පස්සේ ඊළඟ මොකද්ද? ඊළඟ තියෙනවා මොකද්ද? වෙන බලා ගන්න. ඩිස්ට්‍රිබියුෂන්. මේ බෙදා හරපු එක්ස්පෙන්ස් මේ වියදම් බෙදා හරපු ටික තමයි මේ තියෙන්නේ. වියදම් විදියට බෙදා හරපු ටික. බලමු මොකද්ද වියදම් විදියට බෙදා හැරලා තියෙන්නේ කියලා. වියදම් විදියට අඳුරගෙන තියෙනවා. එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්ඩිචර්. එක්ස්පෙන්සස්. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ විනෝදාශ්‍රාද වියදම් කියනවා. මොකද වෙන්න ඕනේ? මේක ව්‍යාපාරේ බනිස් හැදෙන්නේ නැතුව ඉන්නේ නැහැ. විනෝදයක් නැහැ කියලා බනිස් හදන්න නැතුව ඉන්න පුළුවන්ද? නෑ මේක අමතර වියදමක්. ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වියදමක් නෙමෙයි අමතර වියදමක්. අමතර වියදමක් නම් මොකද කරන්න ඕනේ? අමතර වියදමක් නම් අපි දන්නවා entertainment expenditure disallowed ඒ කියලා කියන්නේ accounting එකෙන් අඩු වෙලා ඇති. accounting එකෙන් අඩු වුණාට අපිට tax එකට ඒක අදාළ නැහැ. tax එකට අදාළ නැත්නම් මොකද කරන්නේ? ඒක අඩු වෙලා තියෙනවනේ accounting එකෙන් අපි එකතු කරලා දානවා. හරි. හරි. එතකොට ඊළඟ ඇඩ්වර්ටයිස්මන්ට් මේ ඇඩ් කරන්න මේ ඇඩ් එකක් දාලා තියෙනවා ලෝකල් මීඩියා වල. ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? පේපර්ස් වල මේ මොකද කරලා තියෙන්නේ? මොකද කරලා තියෙන්නේ? ඇඩ් එකක් දාලා තියෙනවා. කීයකද ඇඩ් එකක්ද? ඇඩ් එක අපි කිව්වා මොකක්ද? ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්ඩිචර් කියන ඒවා මොකද වෙන්නේ? හැම වෙලෙම ඇඩ්වර්ටයිසින් එක්ස්පෙන්ඩිචර් ගන්නවා. අදාළ නැති ව්‍යාපාරයට අදාළ නැති දෙයකට ඇඩ්වර්ටයිස් කරොත්. ගෙදර නැත්නම් පෞද්ගලික ඇඩ්වර්ටයිසින් එකට මේකට ගණන් ගන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයට අදාළ බඩුවක් හරි මොකක් හරි ඇඩ්වර්ටයිස් කරන්න ලෝකල් මීඩියා එක හරි කොහේ හරි දැම්මොත් ඒවා අනිවාර්යෙන් ඒක වියදමක්සේ සලකනවා. ඒ කියන්නේ ඒවා allowed. ඒ කියන්නේ මොකද්ද? allowed කියලා දාන්න මොනවද? ඇඩ්වර්ටයිස්මන්ට් එක්ස්පෙන්ඩිචර් මොකද ගන්න ඕනේ? මේකට allowed කියලා දැම්මා. ඊට පස්සේ මේ accounting කියන scene එකේදී මොකද ගන්න ඕනේ? ඒකත් allowed කියලා දාලා පෙන්වන්න ඕනේ. හරි. allowed කියලා දාලා පෙන්වන්නම ඕනේ. නැත්තම් ඒක හරියන්නේ නැහැ. allowed කියලා දාලා පෙන්වන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේ බලා ගන්න. මෙතන කියන මොකද්ද? දැන් අපි මේ ටික දැම්මේ මේවා disallowed නෙමෙයි allowed. ඒ කියන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියනවා මොකද වෙන්න ඕනේ? ඇඩ්වර්ටයිස්මන්ට් කියනවා අනිවාර්යෙන් දැරිය යුතු වියදමක්. දැරිය යුතු වියදමක් නම් ඒක දරලා තියෙන්න ඕනේ. accounting එකකට අඩු වෙන්න ඕනේ. tax වලත් ඒක දැරිය යුතු කියලා අඳුර ගන්න. ඊට පස්සේ the company has written off කියන්නේ මොකද්ද? 580ක් 1,80,000 මොකද ගන්නේ? receivable from the trade debts. මේ එතකොට මොකද්ද ළමයි? අපි කිව්වා මොකද්ද? bad debts අනිවාර්යෙන් bad debts කියන ඒවා සලකනවා. ඒ කියන්නේ allowed නම් අපි allowed ඒවා සලකන්නේ නැහැ මෙතන වියදමක්සේ සලකනවා. tax වලත් bad debts කියන ඒවා වියදමක්සේ allowed විදියට සැලකුවේ. එහෙනම් ඉතින් මොකද ගන්න ඕනේ? ඒක ආයේ disallowed විදියට අඳුර ගන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඒක සලකලා තියෙන්නේ. එහෙනම් allowed විදියට දානවා. හරි. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මේ 580 කියලා කියන්නේ මොනවද? bad debts කියනවා මොකද්ද? ලියා හරිනවද කියලා කිව්වේ අපි.
ලියා හරිනවද කියලා කියන්නේ මොනවද? ඒවා බොල්නයි. බොල්නයි කියන ඒවා දානවා. දානවා කියලා කියන්නේ මොනවද? බොල්නයි accounting එකෙන් අඩු වෙලා ඇති. එහෙනම් ඉතින් මේකෙත් අඩු කරන්න ඕනි. හරි. එහෙනම් allowed. දෙකෙන්ම අඩු කරන්න ඕනේ වට අපි කියනවා allowed කියලා. හරි. ඊට පස්සේ bad debts නෙමෙයි මොකද්ද? doubtful debts. ඒ කියන්නේ මොනවද? අඩමාන ණය තියෙනවා මොකද්ද? අඩමාන ණය තියෙනවා 11,60,000. 11,60,000ක් තියෙනවා. එතකොට අඩමාන ණය කියනවා ළමයි මොනවද? ඒක අනිවාර්යෙන් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එහෙනම් මොකද? ඒවා අනිවාර්යයෙන්ම වියදමක් විදිහට අඳුර ගන්න ඕනේ නැහැ. එහෙනම් මොකක්ද ඒක? disallowed. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයෙන් අඩු කරලා ඇති අඩමාන ණය. හැබැයි ආදායම් ප්‍රකාශයෙන් අඩමාන ණය අඩු කරා කියලා වැඩක් නැහැ. මොකද ඒක ටැක්ස් එකට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ටැක්ස් වලට අඩු කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ ටැක්ස් වල මොකද කරන්න ඕනේ? disallowed කියලා දැම්මා. එකතු කරා. disallowed කියලා දැම්මා එකතු කරා. හරි. ඊට පස්සේ ඊළඟට දීලා තියෙනවා capital allowances කියලා. අනිවාර්යෙන් ළමයි මොකද කරන්න ඕනේ? capital allowances කියනවා අපි මොකද කරේ? අඩු කිරීම පැත්තට දැම්ම හේතුව මොකද්ද? capital allowances කියලා කියන්නේ tax එකට අදාළ share. tax එකට අදාළව වත්කම් වල share තමයි මෙන්න මේ capital allowances කියලා කියන්නේ. එතකොට capital allowances නම් ළමයි මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ඒක අඩු වෙන්න ඕනේ. capital allowances කියනවා ආදායම් ප්‍රකාශ ඉස්සර ප්‍රාග්ධන දීමනා කියනවා. ඔකට අපි කියන්නේ සිංහලෙන් ප්‍රාග්ධන දීමනානේ. ඒතකොට කවදාවත් ජීවිතයකට ඒ ලෙවල් වල ප්‍රාග්ධන දීමනා කියන එක අඩු කරලා නැහැනේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? එහෙනම් ඉතින් අඩු කරන්න දැන් අඩු කරලා නැහැ කියලා කියන්නේ මේක මොකද කරන්න ඕනේ? capital allowances අපි හැම වෙලේම දාන්නේ බැරට. ඒ කියන්නේ බැරට නෙමෙයි අඩු කිරීම පැත්තට. capital allowances කියනවා tax වලට අදාළ ෂේ නිසා මේක ඇතුලේ අන්තර්ගත වෙලා නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අන්තර්ගත කරන්න ඕනේ. කියන්නේ අඩු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි එකතු කිරීම පැත්ත එකතු කරලා දැම්මා මෙතෙන්ට. එකතු කිරීම පැත්ත මොකද කරන්නේ? එකතු කරලා ඔන්න ඔහම දැම්මා. ඊට පස්සේ අඩු කිරීම පැත්තත් ඔහම එකතු කරලා දැම්මා. ඊට පස්සේ එකතු කිරීම පැත්තෙන් මොකද කරන්නේ? අඩු කිරීම පැත්ත අඩු කරා. ඒ අඩු කරපුවාම එන උත්තරේට අපි කියන මොකක්ද? අපි හදාගත්ත බදු ගෙවිය හැකි ආදායම් විදිහට හදාගත්ත ආදායම තමයි තියෙන්නේ. හරි. එතකොට මට කියන්න බෑනේ මේ ගැළපිලි වල තව චූටි දෙයක් කියන්න තියෙනවා. මට කියන්න බෑනේ මේ ගැළපිලි වල දැන්ට කරපු කිසිම දෙයක් ප්‍රශ්නයක් නැද්ද? හැමෝම මැසේජ් එකක් දාන්න බෑනේ මේකේ ඉන්න ඔක්කොම. දැන් මම මැසේජ් බලන්න යන්නේ ඔක්කොම මැසේජ් එකක් දාන්න බෑනේ දැන්ට කරපු එකක්වත් ප්‍රශ්නයක් නැද්ද? තව මේක තේරුන්නේ නැද්ද? ස්පීඩ් වැඩි තව එකපාරක් කියලා දෙන්න ඕනද? මට කියන්න බෑනේ ප්‍රශ්නේ තියෙනවද? ඔය 100 ගණන් දාන්න බෑනේ. හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ කියන්නේ මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න හරිද? මගේ WhatsApp එකට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න හරිද? අනිවාර්යෙන් දාන්න මැසේජ් එකක් ප්‍රශ්නයක් තිබ්බොත් මම එතකොට මම මේ කරන අවසාන කුප්පිය වෙන්නත් පුළුවන් හරිද? ඒ කියන්නේ මොකද්ද? මම වෙන කාට හරි මේක බාර දෙනවා කරන්න කියලා ඉස්සරහා පාඩම් දෙක නැත්තම් මට කරන්න පුළුවන් වුණ ටයිම් එකක් තිබ්බොත් කරනවා. එතකොට ME වලත් තව තියෙන පාඩම් තුනක්ද කොහෙද? ඒකත් මම හිතන්නේ පබා හරි කරයි කවුරු හරි පබාද කොහෙද කරනවා කියලා කිව්වේ. මම හිතනවා එයා කරයි කියලා. එතකොට මට කරන්න පුළුවන් වෙන අවසාන කුප්පිය වෙන්න පුළුවන් මේක හරිද? මම ඒකයි මේ ස්පීඩ් කරෙත් මේ හේතුව මට ක්ලාස් එකක් තියෙනවා ඊළඟට. පැහැදිලි නැති දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න හරිද? අනිවාර්යෙන් දාන්න. එහෙනම් thank you සහභාගී වුණාට මම හිතනවා හොඳටම තේරෙන්නේ නැති කියලා. හරි.